උසස් පෙළ භෞතික විද්‍යාව 2025 MCQ පේපර් එකේ පළවෙනි MCQ එක පහත සඳහන් කුමන ශක්ති ඒකකය නිරූපණය නොකරන්නේද? කුමක් ශක්ති ඒකකය නිරූපණය නොකරන්නේද? පළවෙනි වගන්තියේම තියෙන්නේ KGM ඍණ 2 ඍණ 2 කියලා. ඒ කියන්නේ අපිට චාලක ශක්ති සමීකරණය මතක් කරගත්තොත් එකපාරම මේකේ උත්තරේ හරිද වැරදිද කියලා ගන්න පුළුවන්. ඒකේ තියෙන්නේ භාගයක් m වර්ගයක m කියන්නේ කිලෝග්‍රෑම් වලින් v වර්ගය කියන්නේ m වර්ග s ඍණ 2. ඒකට පළවෙනි උත්තරේ තියෙන්නේ ශක්ති ඒකකයක්. දෙවෙනි එක වෝට් තප්පර කියලා තියෙනවා. වෝට් කියන්නේ ක්ෂමතාවය. ක්ෂමතාවය කියන්නේ ජූල් තප්පරයට කියන එක. ආයෙක තප්පර කියලා දාලා දෙනවා. මේක වෝට්. ඊට තප්පර වුණාම නැවතත් තප්පරයට කැපිලා ගියාම නැවතත් ශක්තිය එකක් තමයි එන්නේ ජූල් කියලා. දෙවෙනි වගන්තියත් වැරදි. තුන්වෙනි එක කිලෝවොට් පැය. කිලෝවොට් පැය කියන්නේ ආයෙත් වෝට් තප්පර වගේම තමයි SI එකකට හැරෙව්වොත් ඒකත් ජූල්, ඒකත් ශක්තිය එකක්. ඒකත් වැරදි. හතරවෙනි උත්තරේ තියෙන්නේ වෝල්ට් ඇම්පියර් තප්පර කියලා. ඒතර වෝල්ට් කියන්නේ V, ඇම්පියර් කියන්නේ I, තප්පර වලට ගත්තොත් අපි T ගන්න. VIT කියන්නේ අපි ප්‍රතිරෝධයක ශක්තිය උත්සර්ජනය වීම දාන සමීකරණේ. ඒකත් ශක්තියක් ඉන්නේ. ඒතර හතරවෙනි උත්තරෙත් වැරදි. ඒතර උත්තරේ තිබෙන්නේ පස්වෙනි උත්තරේ. පස්වෙනි උත්තරේ තියෙන්නේ කූලෝම් වෝල්ට් තප්පරයට කියලා. සමීකරණය මතක තියගොල්ලන්ට E සමානයි VQ. VQ වුණාම වෝල්ට් එනවා V වලින් C වෙනවා. ඒතර කූලෝම් වෝල්ට් කියන එක මේක පේපර් එකේ දීලා තින්නේ S ඍණ එකක් දාලා තිනවා. ඒ කියන්නේ එතකොට මේක ක්ෂමතාවය වෙනවා. ක්ෂමතාවය එකක් තමයි එක්සෑම් එකේ දීලා තියෙන්නේ. ඒතර පස්වෙනි උත්තරේ තමයි අපිට උත්තරේ විදියට ගන්න වෙන්නේ. තව පොඩ්ඩක් මේ ගැන විස්තරයක් කිව්වොත් ශක්තිය කියන්නේ කාර්ය කිරීමේ හැකියාවට. එතකොට අපිට ඒක තව විදිහකට කියන්න පුළුවන් කිසියම් වස්තුවක් මත බලයක් යෙදුවම මේ වස්තුව මත අපි කාර්යයක් සිදු කරනවා. ඒ විස්ථාපනයක් සිදු වුණොත් අන්න එතන අපේ ශක්තිය වැය වෙනවා. ඒකට F S විදියට අපි ගන්නවා කාර්ය කියන එක. මේක තමයි තියරි උගන්වන්නත් කියන්නේ. ඒතර මේ විදියට ගත්තත් අපිට මේ පළවෙනි උත්තරයට යන්න පුළුවන්. F කියන්නේ m එක සමාන m. m කියන්නේ කිලෝග්‍රෑම් වලින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ms ඍණ 2 ත්වරණය. ආයත් s වලට විස්ථාපනය දැම්මම m වලින් එන්නේ. මේක ආයත් වෙනවා kg m2 s ඍණ 2 කියලා. ඒ කියන්නේ පළවෙනි උත්තරේම ආයි ශක්තිය විදියට ගන්න පුළුවන්. ඒක අමතර කාර්යයක් විදිහට උත්තරේ 5 පළවෙනි එකට. දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ශිෂ්‍යයෙක් සරල අවලම්බයක් ඔයගොල්ලෝ පේපර් එක ගන්න ප්‍රශ්නේ පෙන්නන්නේ මම. සරල අවලම්බයක් දෝලන 10ක් සඳහා කාලය මෙනීම විරාම ඝටිකාවක් භාවිත කොට තප්පර 20ක කියවීමක් නිරීක්ෂණය කරලා තියෙනවා. විරාම ඝටිකාවේ කුඩාම මිනුම අපිට දීලා තියෙන 0.1 කියලා ආවර්ත කාලේ ප්‍රතිශත දෝෂය අහන්නේ. ඒතර කෙලින් මෙනව ප්‍රතිශත දෝෂය කියන්නේ දෝෂය බෙදීම මිනුම වැඩි කිරීම ප්‍රතිශතය තමයි ප්‍රතිශත දෝෂය කියලා ඉන්නේ. මේකට ආදේශ කරාම 0.1 කියලා අපිට දීලා තියෙනවා කුඩාම මිනුම. ඒක තමයි අපිට දෝෂය කියලා ගන්න වෙන්නේ. තප්පර 20කට 100 වැඩි කරාම මේක 0.5ක් කියලා තමයි අපිට උත්තරේ එන්නේ ප්‍රතිශතයක් විදියට. මේකට උත්තරය අපිට ගන්න වෙන්නේ 3 කියලා. ආන්සර් එක 3. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ දුනු සහ ස්කන්ධ පද්ධතියක් T ආවර්ත කාලයක් සහිතව දෝලණය වේ. දුන්නේ දිග හරි අඩකින් අඩු කර ස්කන්ධයේ ආරම්භක
ස්කන්ධෙන් හරි අඩකට අඩු කළොත් නව ආවර්ත කාලය කුමක් වේද කියලා තමයි අපෙන් අහන්නේ. ඒතර අපිට සමීකරණය මතකයට ගන්න පුළුවන් මේකේ දුන්නකට කිසියම් ස්කන්ධයක් ගැට ගහලා එකට බලයක් දීලා සරල අලුවර්ති චලිතයක් යෙදුවට පස්සේ ආවර්ත කාලය මනින්නේ අපි t සමානයි 2 වාරයක් මූල m බෙදීම k. මෙතන m කියන්නේ l වල තියෙන ස්කන්ධය, k කියන්නේ දුන්නේ දුනු නියතය. ඒතර මේක කියලා තියෙනවා ස්කන්ධය හරි අඩකින් අඩු කරනවලු 25 කොහොමත් නියතයි. 25 නියත නම් ආවර්ත කාලයේ සමානුපාතික වෙනවා මූල m බෙදීම k. අපි බලා ගන්නවා මේ දුන්න දිග හරි අඩකින් අඩු කරනවලු. දුන්න සංකෝචනය කරනවා කියන්නේ මේ කියන්නේ දුන්නේ අඩකින් අඩු කරන කියන්නේ දුන්න දෙකට කැපුවයි කියන එක. ඒක දුන්නක් දෙකට කැපුවොත් මොකක්ද වෙන්නේ කියලා අපි බලමු. එහෙනම් k දුන්න නියතයක් තියෙන දුන්නක් සමාන කෑලි දෙකකට කැපුවම අපි උගන්වන්නේ කපපු කෑලි ගන්නට තමයි දුරු නියතය සමාන වෙන්නේ. මේක කෑල්ලක් මේ අනිත් කෑල්ල. එතකොට දුන්නක් කෑලි ගන්නකට කැපුවම ඒකේ දුරු නියතය අපි ගන්නෙ දුනු දැන් අපි හිතමු මේ දුනු දෙක ශ්‍රේණිගතව සම්බන්ධ මේ දෙක කපලා ශ්‍රේණිගතව සම්බන්ධ කරගෙන හිතන්න. මේ දුන්නම තමයි මේ දෙකට කපලා ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන්නේ. ඒතර දුනු දෙකක් ශ්‍රේණිගතයි කියන්නේ ප්‍රතිරෝධ සමාන්තරගත වගේ තමයි අපි ගන්නෙ. ඒක සමීකරණ දාලා ආදේශ කරලා ඔයගොල්ලෝ විතතිය හදලා ගන්න පුළුවන්. ඒක කරන්නේ මම මෙතන මතක තියාගන්න කියන්නම්. එතකොට මෙතන දුනු දෙකක් මේ කපපු කෑලි දෙකම තමයි මම ආයේ මේ සෙට් කරලා තියලා තියෙන්නේ. ඒතර මේ දෙක ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත වුණාම එන සමක දුනු නියතය k වෙන්න ඕන. ඒතර සමක දුනු නියතයක් අපි ගන්නෙ සමාන්තරගත ප්‍රතිරෝධ වගේ. ඒ කියන්නේ එකයට සම්බන්ධතාව. එකයට R1 කියලා ගන්න. එහෙනම් මෙතන එකයට K1 එකයට K2. මේ දෙකම සමානයිනේ. ඒක සමාන වෙන්නම් මේ දෙකේ සමක දුනු නියතේ K එන්න නම් මේකත් 2යි K වෙන්න ඕනනේ. මේකත් 2යි K වෙන්න ඕන. ඒක කිසියම් දුන්නක් සමාන කෑලි දෙකකට කැපුවම එකක දුනු නියතේ ඉන්නේ කපාපු කෑලි ගන්න. කෑලි දෙකකට කපුව තියෙන 2යි. මේක හදිසි 3කට කැපුවනම් එක කෑල්ලක අගේ 3යි K වෙනවා. එතකොට අපි දැන් කැපුවා එක කෑල්ලක් විතර අපි මේක සලකන්නේ. මේ කෑල්ල අයින් කරමු. ඒ කපාපු කෑල්ලේ දුනු නියතය 2k. එහෙනම් තිබිච්ච එක කී ගුණයක්ද වෙලා තියෙන්නේ? මේක 2 ගුණයක් වැඩි වෙලා තියෙනවා. 2k වෙලා තියෙනවා. එහෙනම් t ට ප්‍රතිලෝම තමයි k සමානුපාතික වෙලා තියෙන්නේ. එහෙනම් ආවර්ත කාලයේ අලුත් එකේ දෙගුණයක් මේක දෙගුණයක් වැඩි වුණා නම් මේක දෙගුණයක් පහළ යනවා. මෙතන මූල සම්බන්ධතාවයෙන් තියෙන්නේ මූල දෙකක් මූල දෙගුණයක් පල්ලෙහා යනවා. ස්කන්ධයත් භාගයට අඩු කරනවලු. ස්කන්ධය මූල m ට තමයි ආවර්ත කාලයට සමානුපාතික වෙලා තියෙන අනුලෝමව. එහෙනම් m භාගයට අඩු කරාම ආයිත් t කියන එකත් භාගයට අඩු වෙනවා අනුලෝම සමානුපාතික නිසා. භාගය කියන්නේ මූල දෙකෙන් තමයි අඩු වෙන්නේ. එතකොට සමීකරණ ලියලිය මේකට සමගාමී සමීකරණ දෙකක් ලියලා සුළු කර කාය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම t බෙදීම මූල දෙක වාරයක් මූල දෙක කියලා තමයි අපිට එන්නේ. එතකොට මූල 2යි මූල 2යි 2 වෙනවා. t බෙදීම 2 තමයි උත්තරේ අපිට ගන්න වෙන්නේ පළවෙනි උත්තරේ මේකේ. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ පළවෙනි එක. ඕනනම් ඉතින් මේක සමීකරණ දෙකක් දෙසරට ලියලා ඒ දෙක සමාන කරලා උත්තරයකට යන්න පුළුවන්. කාලය නාස්ති වෙන එක තමයි වෙන්නේ. එහෙම නැතුව මේ දෙක කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් අපිට. ඊළඟ ප්‍රශ්නයට යමු. ප්‍රශ්න අංක 4. ඊළඟ ප්‍රශ්නේ කියලා තින්නේ තන්තුවක් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන සරල සම තීරයක් තරංග දෙකක් අධිස්ථාපනය වෙලා ස්ථාවර තරංගයක් හදනවලු. බලන්න යාපද නිෂ්පන්ද දෙකක් අතර දුර 12යි. ලෝක පේපර් එක බදා ගන්න. මුල් තරංග වල තරංග ආයාමය තමයි අපෙන් අහන්නේ. අතන මෙතන කියලා තියෙන්නේ තරංග දෙකක් අධිස්ථාපනය වෙලා ස්ථාවර තරංගයක් හැදෙන එක ගැන. ස්ථාවර තරංගයක් හැදුනම මේ විදිහේ තරංග ආකෘතියක් තමයි අපිට පේන්නේ. මේ යාබද විස්තාර නිෂ්පන්ද තියෙන තැන් දෙකක් අතරමැද එකකට අපි පුඩුවක් කියලා කියනවා. ඒ පුඩුවක් කියන්නේ ලැම්ඩාගෙන් භාගයක්. පුඩු දෙකක් තමයි ලැම්ඩා වෙන්නේ.
මෙතන නිෂ්පන්ද දෙකක් අතර දුර දීලා තියෙන මුල් තරංග වල තරංග ආයාමය අහන්නේ. එහෙනම් කෙලින්ම උත්තරය අපිට ගන්න පුළුවන් මේ වගේ දෙකක් කියලා. 12 2 24යි. උත්තරේ එන්නේ 4. මේ ප්‍රශ්නේ එකපාරම මේකද උත්තරේ කියලා සැක හිතෙන්න පුළුවන් මෙච්චර ලේසි නිසා. මේක දැනගන්න ඕන අපි තරංග බෙදනවා ස්ථාවර තරංග අපි තරංග බෙදනවා තීරයක් තරංග අන්වායාම තරංග කියලා. ආයිත් මේව බෙදන්න පුළුවන් තරංග බෙදන්න පුළුවන් ප්‍රගමන තරංග සහ ස්ථාවර තරංග කියලා. ප්‍රගමන තරංග තියෙනවා ප්‍රගමන තීරයක් තරංග තියෙන ප්‍රගමන අන්වායාම තියෙනවා. ස්ථාවරත් ඒ විදිහමයි. එතන අපි දැනගන්න ඕන මේ තරංග වලින් ස්ථාවර තරංගයක් හැදෙද්දී ප්‍රධාන කරුණු කීපයක් අපි කියනවා. ඒකේ තරංග දෙකම එක විට ක්‍රියා කරන්න ඕන. එක විට ක්‍රියා කරනකොට ඒ තරංග වල ලාක්ෂණික x සහ λ, ඒ කියන්නේ සංඛ්‍යාතය සහ තරංග ආයාමය ලාක්ෂණිකව සමාන වෙන්න ඕන. ප්‍රතිවිරුද්ධ දිශාවලට මේ තරංග දෙක ගමන් කරන්න ඕන. ගමන් කළ අධිස්ථාපන වුණාම තමයි ස්ථාවර තරංගයක් ඇති වෙන්නේ. එතකොට මේකේ මුල් තරංග වල f සහ λ ලාක්ෂණිකව සමානයි කියන තීරියක් තියෙනවා. ඒතර අන්නේ තීරිය ගත්තම මේ ප්‍රශ්නේදී හැදෙන ස්ථාවර තරංගයේ තරංග ආයාමයත් මුල් කලින් ආපු තරංගයේ තරංග ආයාමයත් සමාන වෙලා තියෙනවා. ඒක නිසා තමයි අපි මේ ස්ථාවර තරංගයේ ලැම්ඩ තමයි කලින් අධිස්ථාපනය වෙන්න ආපු තරංගයේ තරංග ආයාමයත් ඒකම කියලා තමයි අරගෙන මේකට උත්තරය ගන්නෙ. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ තිරසත තීට කෝණයක් ආනත වස්තුවක් u ආරම්භක ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කෙරේ. වායු ප්‍රතිරෝධය නොසලකා හරින්න ප්‍රක්ෂිප්තය පිළිබඳ ප්‍රකාශ තුනක් අපිට දීලා තියෙනවා. මෙන්න මෙහෙම වස්තුවක් තීට කෝණයක් ආනතව ප්‍රක්ෂේපණයක් කරනවලු කෝණය තීටා. ඒතර මේ වස්තුව අපිට කියලා තියෙන පළවෙනි ප්‍රකාශය තමයි චලිතේ පුරාවටම වස්තුවේ චාලක ශක්තිය නියතව පවතී. බලන්න එතකොට මෙතන අපි මේකේ ගණන් හදද්දී මේක සිරසට ප්‍රවේග සංරචකයක් තියෙනවා. අර අපි හිතමු v0 කියලා. මේ පැත්තට ප්‍රවේග සංරචකයක් තියෙනවා. v1 කියලා හිතමු. ඒතර අපි හැමතිස්සෙම මේකේ මෙන්න මේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය තමයි ගන්නෙ. හැබැයි අපි සමීකරණයට ආදේශ කරද්දී අනිවාර්යයෙන්ම මේකේ ප්‍රවේග සංරචක දෙක අනුව තමයි ගන්නන්නේ. එක්ක සිරසට එක්ක තිරසට. ඒතර අපි බලමු මේක උඩරින් උසට ආවම මේකේ ඉහළට තියෙන සිරස් ප්‍රවේග සංරචකයේ බිඳුව වෙනවා. ගුරුත්වයට තියෙන චලිතයක් නම් මේ වස්තුවේ උඩරින් උසේදී සිරස් ප්‍රවේග සංරචකයේ බිඳුවයි. හැබැයි තිරසට ප්‍රවේග සංරචකයක් තියෙනවා. ඒක v1යි. මුළු චලිතේ පුරාවටම මේ v1 මේ විදිහටම තියෙනවා. සිරස් ප්‍රවේග සංරචකයේ ගුරුත්වය යටතේ කියලා තමයි අපි ගන්නෙ. ඒතර එහෙනම් මෙතනදී එක ප්‍රවේග සංරචකයක් බිඳුව වෙලා තියෙනවා. අනිත් ප්‍රවේග සංරචකය විතරයි තියෙන්නේ. එතනින් අපිට තේරෙනවා මේකේ චාලක ශක්තිය නියත නෑ කියලා. මුළු චලිතේ පුරාම චාලක ශක්තිය වෙනස් වෙනවා. ඒක පළවෙනිම ගණිතය අපිට වැරදි. ගමන්පතේ ඉහළම ස්ථානයේදී වස්තුවේ ප්‍රවේගය ශූන්‍ය වෙයි. එකපාරම හිතෙන්න පුළුවන් දැන් මේකේ ප්‍රවේගය ශූන්‍යයි නේ උපරිමසේදී කියලා. හැබැයි ශූන්‍ය වෙන්නේ මොකද්ද? ශූන්‍ය වෙන්නේ සිරස් ප්‍රවේග සංරචකයේ විතරයි. තිරස් ප්‍රවේග සංරචකයේ දිගටම තියෙනවා යාගේ. සම්ප්‍රයුක්ත ප්‍රවේග සංරචකයේ උපරිමසේදී මේ v1 කියන තිරස් ප්‍රවේග සංරචකයේ විතරයි. ඒතර උපරිමසේදී වස්තුවේ ප්‍රවේගය ශූන්‍ය වේ කියන්න පුළුවන්. තිරස් ප්‍රවේග සංරචකය කියලා දුන්නොත් ශූන්‍ය නෑනේ. මෙහෙම දුන්නා නම් මේව ගන්න තියහගේ. හරි. ගමන්පතේ ඉහළම ස්ථානයේදී වස්තුවේ සිරස් ප්‍රවේග සංරචකයේ ශූන්‍ය වේ කියලා දුන්නා මේව ගන්න තිය හරි. හැබැයි මේ දීලා තියෙන නිසා දෙවෙනිව ගන්න තියත් වැරදි. චලිතේ පුරාටම වස්තුවේ ත්වරණය නියත වේ. අන්න ඒක හරි. මුළු චලිතේ පුරාම වස්තුවේ ත්වරණය g. මොකද ඒක තිරසට ප්‍රවේග සංරචකයක් නැහැ. අපි මේ ප්‍රක්ෂිප්ත ගණන් හදද්දී ආන්ත්‍ර විද්‍යාවේ ගුරුත්වය යටතේ චලිතය කියලා ගන්න මේ සිරස් ප්‍රවේග සංරචකයේ විතරයි. ඒතර මේකට උත්තරය වෙන්නේ c පමණක් සත්‍ය වෙයි. කියන එක තමයි උත්තරයක් විදිහට අපිට ගන්න වෙන්නේ. උත්තරේ 3. හයවෙනි ප්‍රශ්නේ ධාරා විද්‍යාවේ හරිම ලේසි ප්‍රශ්නයක්. ප්‍රතිරෝධ දෙකක් එක් ප්‍රතිරෝධයේ ආරෝහණ සාරසම් ප්‍රතිරෝධ 3ක් සපයා ඇත. ඒ වයින් ලබාගත හැකි අවම සහ උපරිම තමයි අහන්නේ. පටලගත්තොත් උත්තරේ වරදිනවා. මුලින් අහන්නේ අවම එක. ආර්යව 3ක් දීලා තියෙනවා.
අවම ප්‍රතිරෝධයක් ගන්න අපි හැමතිස්සෙම ප්‍රතිරෝධය සම්බන්ධ කරන්න ඕන සමාන්තරගතව. මේක කලින් හැමදාම පාස් පේපර් අහන ප්‍රශ්නයක්. මොකක් හරි ප්‍රතිරෝධයක් සමාන්තරගතව සම්බන්ධ කරොත් අපි හිතමු මේ අගයන් වෙනස් කියලා. වැඩි සහ අඩු එකක් තිබුණා කියලා. එතකොට සමක ප්‍රතිරෝධය අඩු එකටත් වඩා අඩු වෙනවා. මේක හැමතිස්සෙම අහන තියරියක්. මේකේ සරල සම්ප්‍රතිරෝධ තුනක් සමාන්තරගතව සම්බන්ධ කරාම ඒකකයේ බෙදීම ප්‍රතිරෝධ ගණනෙන් තමයි උත්තරේ එන්නේ R බෙදීම 3 කියලා. ශ්‍රේණිගතව මේ තුන සම්බන්ධ කරාම එක පෙරට තුනක් සම්බන්ධ වෙන්නේ. එතකොට එකතු වෙන්නේ ඒතර උපරිම එකේ ඉන්නේ 3යි R කියලා. R බෙදීම 3යි 3යි R වෙන්න ඕන. හයවෙනි ප්‍රශ්නෙට එතකොට අපේ උත්තරේ එන්නේ පහ කියලා. ඊළඟට බලමු හත්වෙනි ප්‍රශ්නේ. හත්වෙනි ප්‍රශ්නේ අපින් අහලා තියෙන්නේ අංශු භෞතික විද්‍යාවෙන් ක්වාක්ස් පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. මේක ඉතින් ලොකු ගණන් හදලා ගන්න දෙයක් නැහැ, තීරියක් තියෙන්නේ. ක්වාක්ස් වර්ග 6ක් ඇත. ඒක හරි. අංශු භෞතික විද්‍යාවේ මූලික අංශු වර්ග දෙකක් කතා කරන බෝසෝන සහ ෆෙමියෝන කියලා. මූලික අංශු බෝසෝන ෆර්මියෝන. මේ බෝසෝන වර්ග 4යි. ෆර්මියෝන ආයිත් කොටස් දෙකකට බෙදෙනවා. ක්වාක්ස් සහ ලෙප්ටෝන කියලා. ක්වාක්ස් වර්ග 6ක් අපි කතා කරනවා. ඒ 6 තමයි U C T කියලා තුනක් තියෙනවා. C T B S B කියලා තව තුනක් වෙනවා. ක්වාක්ස් වර්ග 6යි. ලෙප්ටෝන වර්ග අපි කතා කරනවා 6ක් තියෙනවා කියලා. ඒතර පළවෙනි වගන්තිය කියන්නේ ක්වාක්ස් වර්ග 6ක් අත පළවෙනි වගන්තිය හරි. ඊළඟට අපි දැනගන්න ඕන දේ තමයි මේ ක්වාක්ස් කියන ඒවා තනියම තියෙන්නේ නැහැ. ඒවා සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ එකක් එක්ක. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන හැදිලා තියෙන්නේ ක්වාක්ස් වලින්. මේ එකක් හැදෙන්න ක්වාක්ස් තුනක් සම්බන්ධ වෙනවා. ප්‍රෝටෝනයක් හදන්න ක්වාක්ස් තුනක් සම්බන්ධ වෙනවා. නියුට්‍රෝනයක් හදන්න ක්වාක්ස් තුනක් සම්බන්ධ වෙනවා. හරිද? එතකොට මේ ක්වාක්ස් එක ආරෝපණය මේක තමයි ඊළඟ වගන්තියෙන් අපෙන් අහලා තියෙන්නේ. ක්වාක්ස් වල ආරෝපණය. ආරෝපණය ගත්තොත් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයෙන් තුනෙන් එකක් හෝ තුනෙන් දෙකක් වෙන්න පුළුවන්ලු. මේක විශාලත්වය. ක්වාක්ස් එක ආරෝපණය තුනෙන් එකක් හෝ තුනෙන් දෙකක් වෙන්න පුළුවන්ලු. ඒකට අපි කියවනේ ප්‍රෝටෝන හැදිලා තියෙන ක්වාක්ස් තුනක් එකතු වෙලා කියලා. ප්‍රෝටෝනයක් සැලකුවොත් ප්‍රෝටෝනික ආරෝපණය ධන 1යිනේ. ධන 1යි. ප්‍රෝටෝනයක් හැදිලා තියෙන ක්වාක්ස් 3කින්. ඒතර ප්‍රෝටෝනයක් හැදෙන්න දායක වෙච්ච ක්වාක්ස් තමයි U ක්වාක්ස් දෙකක් සම්බන්ධ වෙනවා. D ක්වාක්ස් එකක් සම්බන්ධ වෙලා තමයි ප්‍රෝටෝනයක් හැදිලා තියෙන්නේ. අපි දාමු U D කියලා. මේ U ක්වාක්ස් එක ආරෝපණය ධන 3න් 2ක් වෙනවලු. ඒතර මෙයත් ධන 3න් 2යි. D එක ආරෝපණය ඍණ 3න් 1ක් වෙනවලු. මේ බලන්න 3න් 2යි. මෙතන 3න් 2යි 3න් 2යි 3න් 4ක් වෙනවා. 3න් 4යි මෙතන ඍණ 3න් 1යි. එතකොට මේකේ සම්ප්‍රයුක්තය ගත්තම 3න් 3ක් වෙලා තමයි ධන 3න් 3ක් වෙලා තමයි ප්‍රෝටෝනයේ ආරෝපණය ධන 1ක් උනේ. හරි නේද කියන්නම්. ප්‍රෝටෝනයක් හැදිලා තින්නේ ක්වාක්ස් U ඒ වයින් 2යි D ඒ වයින් 1කුයි එකතු වෙලා U ක්වාක්ස් එක ආරෝපණය අපි ගන්න ධන 3න් 2ක් කියලා.
ඒතර ධන 3න් 2යි ධන 3න් 2යි ධන 3න් 4යි D එකක් ඍණ 3න් 1යි. ඒතර ආයිත් ඒකට එකක් ගියාම 3න් 3ක් වෙනවා. ඒ කියන්නේ 1යි. ප්‍රෝටෝනයක් ධන 1යි. ඊළඟට නියුට්‍රෝනයක් හැදිලා තින්නේ ක්වාක්ස් 3කින්මයි. නියුට්‍රෝනයක ආරෝපණය බිඳුවයි. ඒකට සම්බන්ධ වෙන ක්වාක්ස් තමයි U එකක් සම්බන්ධ වෙනවා. D දෙකක් සම්බන්ධ වෙනවා. අපි කලින් කිව්ව D එකක් කියන්නේ ඍණ 3න් 1යි. මෙතෙන්ටත් ඍණ 3න් 1යි. U එකක් කියන්නේ ධන 3න් 2යි. දැන් පේනව නේද? 3න් 1යි 3න් 1යි. මෙතන ඍණ 3න් 2ක් එනවා. ඍණ 3න් 2ට ධන 3න් 2ක් තියෙනවා. එතකොට මේකේ සම්ප්‍රයුක්තය බිඳුවක් වෙනවා. නියුට්‍රෝනය බිඳුවක් වුණේ මේ විදියට. හරිනේ. එතකොට දෙවෙනි වගන්තිය කියන්නේ ක්වාකයක ආරෝපණය ඍණ 3න් 2යි. හෝ ධන 3න් 1ක් විය හැකිය. මෙහි E යනු මූලික ඉලෙක්ට්‍රෝනය මෙහි E යනු මූලික ආරෝපණයයි. ක්වාකයක ආරෝපණය ඍණ 3න් 2යි E. ඍණ 3න් 2ක් නැහැනේ. ධන 3න් 2 නම් තියෙනවා. ධන 3න් 1යි. එහෙම හේකුත් නැතික මාරු කරලා දීලා තියෙන්නේ. මෙහෙම කිව්වනම් හරි ක්වාකයක ආරෝපණය ධන 3න් 2යි E හෝ ඍණ 3න් 1යි E විය. මෙතන E කියන එතනම මේ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණයේ විශාලත්වය තමයි අපිට සලකන්න වෙන්නේ. බලන්න මේක උත්තරේ කොහොම ගනිද දන්නේ නැහැ. මට හිතෙන්නේ මේ වගන්තිය වැරදි කියලා. ඒක වැරදි. ක්වාකයක් හුදකලා පැවතිය හැකි කෙනෙක් කොහොමත් වැරදි. හුදකලාව තියෙන්නේ නැහැ. සම්පත් පොතේ කොහොමත් එක දාලා තියනවාද බලන්න. අර උත්තරේ ඉන්නේ ඒ වගන්තිය විතරයි හරි. 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 1. අපි 8 වෙනි ප්‍රශ්නට යමු. 8 වෙනි ප්‍රශ්නේ කියලා තින්නේ ඒකලිත ලක්ෂීය ආරෝපණයක්. විස්තృత විද්‍යුත් ක්ෂේත්‍ර වල ප්‍රශ්නයක්. පාර විද්‍යුත් නියතයේ කේවන පාර විද්‍යුත් මාධ්‍යයක තබා ඇත. ලක්ෂීය ආරෝපණයේ සිට ආර්දුරකින් මාධ්‍ය තුල ඇති ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර ත්‍රිවුත්‍රාවේ විශාලත්වය කුමක්ද කියලා තමයි අපි අහන්නේ. මෙතන කියලා තිනවා K කියන්නේ පාර විද්‍යුත් නියතය කියලා. ඒතර පාර විද්‍යුත් නියතය කියන්නේ සාපේක්ෂ පාර වේදතාවයටමයි. අපි එක K කියලා ගමු. සාපේක්ෂ පාර වේදතාවය K නැත්නම් ඔකටමයි එප්සයිලන් R කියලාත් ගන්නවා අපි. relative permittivity කියන එක. එතකොට මෙන්න මේ K සමාන වෙනවා කිසියම් මාධ්‍යයක පාර වේදතාව බෙදීම රික්තේ පාර වේදතාව කියන්නේ සයිලන්ට් නෝට් කියන එක. එතකොට මේ දීලා තියෙන මාධ්‍යයේ පාර වේදතාවය තමයි මෙන්න මේක. ඒක අපි උක්ත කරගමු. ඒ කියනවා K එප්සයිලන් නෝට් කියලා. දැන් මේකට ආදේශ කරන්න විතරයි තියෙන්නේ. R දුරකින් ඇති ලක්ෂයක විද්‍යුත් ක්ෂේත්‍ර ත්‍රිවුතාව ලැබෙන සමීකරණ තමයි කිසියම් ආරෝපණය බෙදීම 4යි එප්සයිලන් R වර්ග කියන එක. මෙතන එප්සයිලන්ට අපි ආදේශ කරන්න ඕනේ මෙන්න මේ K එප්සයිලන් කියන එක. ඒතර උත්තරේ එනවා E සමාන Q බෙදීම 4යි K එප්සයිලන් නෝට් R වර්ග කියලා. ආදේශ කරමු. බලා ගන්න Q බෙදීම 4යි එප්සයිලන්ට ආදේශ කරන්න පුළුවන් K එප්සයිලන් නෝට් R වර්ග. ඒක තමයි විද්‍යුත් ක්ෂේත්‍රීය උදාහරණ. උත්තරේ තියෙන්නේ 2. 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2 කියලා තමයි අපිට එන්නේ. සෝරි 8 වෙනි ප්‍රශ්නෙට. මේ ප්‍රශ්නේ බලන්න පේපර් එක ඔයාලා. මේ ප්‍රශ්නේ උත්තර 5න් අපි හිතමු මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්නවට තේරෙන්නේ නැහැ කියලා. ඒක සමීකරණ මතක නැහැ කියලා. විද්‍යුත් ක්ෂේත්‍රීයතාව ටිකක් හරි බලපු දරුවෙක්ට මතක් වෙන්න පුළුවන්. මේකේ ක්ෂේත්‍රීයතාව 4යි එප්සයිලන් නෝට් R වර්ග කියලා තමයි අපි කොහොමද ගන්න. ඒතර පළවෙනි උත්තරේ බිඳුවයි කියලා දී තියෙන. ඒක කොහොමත් අපිට අයින් කරන්න පුළුවන්. පස්වෙනි උත්තරේ 4යි නැහැ. ඒතර ඒකත් අයින් කරන්න පුළුවන්. හරිනේ? ඒක කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන් අපිට. තුන්වෙනි උත්තරේ බලන්න ඒකේ K නෑ. මේ ප්‍රශ්නේ පාර විද්‍යුත් නියතයේ K කියලා දීලා තියෙනවනේ. ඒක කොහෙට හරි දාන්න එපා. මේ ඒක දීලා තියෙන්නේ අපිට ගන්න ඕන නිසානේ. ඒතර ඒකත් අපිට අයින් කරන්න පුළුවන්. ඒ උත්තර 2යි අපිට ඉතුරු වෙන්නේ 2 හෝ 4. මේකට කනා ෂොට් එකක් ගහන කෙනෙක්ට ওই දෙකෙන් එකකට ගහන්න පුළුවන්. 150ක සම්භාවිතාවක් තියෙන උත්තරේ හරියන්න. මම කියන අමතක වෙලා ගන්න බැරි වුණොත්. ඊළඟ ප්‍රශ්නයට යන්න 9 වෙනි ප්‍රශ්නේ.
වර්ගඵලය 25ක් වර්ග සෙන්ටිමීටර් සහ වට 200ක් ඇති වෘත්තාකාර දඟරයක තලයට ලම්බකව චුම්බක ක්ෂේත්‍රයක් යොදනු ලැබේ. චුම්බක ශ්‍රාවක ඝනත්වය දිවිදිනු 0.2ක ආලපරතරයකදී ටෙස්ලා 0.1 සිට 0.5 දක්වා ඒකාකාරව වැඩි වෙනවා. ගොඩක් වෙලාවට අපි ගණන් හදද්දී ගන්න එක්කෝ වර්ගඵලය වෙනස් වෙන එක නැත්නම් දඟරය කැරකෙන එකක් එහෙම නැත්නම් දඟරයත් තල්ලු කරන් යන එකක්. මේ ප්‍රශ්නේ දීලා තියෙන චුම්බක ක්ෂේත්‍ර යුතාව තමයි වෙනස් වෙන්නේ. මේවා ගණන් ඔයගොල්ලෝ කොහොමද හදලා ඇති ඕන තරම් ෆැරඩේ නියමය දැම්මොතින් අපි මේකට පේරිත විද්‍යුත් ගාමක බලය එන්නේ මේ විදියට ඩෙල්ටා T ගෙන් බෙදුවම මේකේ මේ ඩෙල්ටා ෆයි කියන එක අපිට ගන්න පුළුවන් ඩෙල්ටා B A කියලා. එතකොට මෙන්න මේ B ඩෙල්ටා B අපිට දීලා තියෙනවා කෙලින්ම. ඩෙල්ටා B දීලා තියෙනවා 0.5 ඍණ 0.1 වර්ගඵලය දීලා තියෙනවා. 25 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මෙතනින් එතකොට අපි ටීක් දාගත්තොත් කෙලින්ම යනවා මේකට. කාලය දීලා තියෙන 0.2යි කියලා. ඒ වගේ වට 200ක් තියෙනවලු. පෙර විද්‍යුත් ගාම වල ඒ වගේ 200කින් ඉන්න එපා. ඒතකොට 200 වැඩි කිරීම මේකෙන් අඩු කරලා එන ගාන වාරයක් 25 වැඩි කිරීම 10 4 බෙදීම 0.2 මේක සුළු කරාට පස්සේ උත්තරේ එනවා 0.1 කියලා. නිකන් සමීකරණ ආදේශ කරන්න විතරයි ඕන. හැම ලේසි ප්‍රශ්නේ. සමීකරණේ මතක් වුණොත්, තියරිය මතක් වුණොත් ලේසියෙන් උත්තරේට යන්න පුළුවන්. මේකේ ආන්සර් එක 2. ගොල්ලෝක දෙයක් නැහැ, ගොඩක් හදාන දෙයක් නැහැ. 10 වෙනි ප්‍රශ්නට යන්න. 10 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ පුද්ගලයෙක් තම ඇස්වල සිට සෙන්ටිමීටර් 50ක් දක්වා දුරින් ඇති වස්තුන් පමණක් පැහැදිලිව දැකිය හැකියි. ඈත පිටි වස්තුන් පැහැදිලිව දැකීමට අවශ්‍ය වන කාචයේ බලය ඩයප්ටර් වලින් අපෙන් අහන්නේ. ඇස්වල සිට 50ක් දකින්න මෙතන අවිදුර ලක්ෂය තමයි මේ කියලා තියෙන්නේ. මේ පුද්ගලයාට අවිදුර ලක්ෂය පේනවා. එතකොට 50ක් සෙන්ටිමීටර් 50ක් දුරින් පේනවලු මෙයාට. අවිදුර ලක්ෂය 50ක් දුරින් තියෙන සෙන්ටිමීටර්. ඒතර අවිදුර ලක්ෂය පේනවා කියන්නේ යට අවිදුර දෘෂ්ටිකත්වය තමයි තියෙන්නේ. දැන් උතර ලෙඩක් තියෙනවා කියලා තියෙනනේ. අවිදුර දෘෂ්ටිකත්වය තියෙනවා. අවිදුර පේනවා. අපි දන්නවා තියරියක් විදිහටම අවිදුරට අපි දාන්නේ මොකද්ද? අවතල. අව කියලාම තමයි මතක. අවිදුරට අවතල කියලා මතක තියාගන්න. ලබන අවුරුදු විභාගයේ නෑ ඒ විදිහට මතක තියාගන්න. ඒතර අවතල කාචයක් තමයි දාන්න ඕන. උත්තර කියලා තියෙන උත්තර දෙකම අතහැරලා දාන්න පුළුවන් S2 පියාගෙන. ඒතර මෙයාට අපි කරන්න ඕන මේ පුද්ගලයාට ඈතින් එන සමාන්තර ආලෝක කිරණ මේ ඈතින් එන සමාන්තර ආලෝක කිරණ එයාට පේන්නේ නැත්තේ. ඒවා 50න් එනවා වගේ පේනවා නම් ඉවරයි. ඈතින් එන ඒවා 50න් එන විදිහට පෙන්නන කාචයක් තමයි මෙයාට දාන්න ඕනේ. එහෙනම් කාචේ නාමයට කීයක්ද සමීකරණ දාන්නම දෙයක් නැහැ මේකට. සමාන්තර ආලෝක අවතල කාචයක්නේ. අවතල කාචේ සමාන්තර ආලෝක කිරණයක් අවතල කාචයකට වැටුනොත් කොහේ ඉඳන් යනවා වගේ දෙක යන්නේ නාභියේ ඉඳන් යනවා වගේනේ. අපි තියරි උගන්වනකොටම ගන්නන්නේ මොකක් හරි උත්තර කාචයක නම් සමාන්තර ආලෝක කිරණක් ආවොත් ඒක නාභියෙන් අபிසාරී වෙනවා. අවතල කාචයක නම් නාභියෙන් අපසාරී වන්නාසේ යනවා ආලෝක කිරණ. එහෙනම් මෙයා එන සමාන්තර ආලෝක කිරණ නාභියෙන් යනවා වගේ නේ පෙන්නන්නේ. නාභියෙන් 50ක් තියෙන එකක් ගත්තා නම් හරිනේ මේකට. සෙන්ටිමීටර් 50යි මෙයාගේ F කෙලින්ම එනවා 50 සෙන්ටිමීටර් කියලා. ඒක ඩයප්ටර් කරනකොට අපි එකයට F සම්බන්ධතාවය ගන්න. එකයට F වෙන්න ඕනේ. හැබැයි ඒකත් කාචයක බලය ගන්නකොට එකයට F මීටර වලින් දාන්න ඕනේ. එකයට 0.5යි. එකයට 0.5 කියන්නේ 2යි. මේක අපසාරී කාචයක්. අපසාරී නම් ඍණ කියලා ගන්න ඕනේ. ඒතර ඍණ 2යි ඩයප්ටර් තමයි අපිට ආන්සර් විදිහට ඉන්න අවතල කාචයක් වෙන්න ඕන. ඩයප්ටර් ඍණ 2ක උත්තරේ එන්නේ 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 1 කියලා. ඊළඟට බලමු 11 වෙනි ප්‍රශ්නේ. කොළසන ප්‍රශ්නේ කියලා තියෙන්නේ මේක වෘත්ත චලිතයයි යම් මාපාකය දෙකම සම්බන්ධ කරලා දී ප්‍රශ්නය ප්‍රත්‍යස්ථතාවය දෙකම ලේසි ප්‍රශ්නේ සමීකරණයට කෙලින්ම ආදේශ කරන්න විතරයි තියෙන්නේ. මේ වස්තුවක් වෘත්තාකාර පතයක ගමන් කරනවලු. ඕනම වස්තුවක් වෘත්තාකාර පතයක ගමන් කරන නම් මෙතන මෙයා කියන වස්තුව මේ වස්තුවේ
කේන්ද්‍රාභිසාරී ත්වරණය කියන කේන්ද්‍රාභිසාරී බලය කියන සංරචකය කවුරු හරි දෙන්න ඕන. ඒතර මේක තමයි ගැට ගහලා තියෙන තන්තුව. මෙන්න මේ තන්තුවේ ආතතියෙන් තමයි කේන්ද්‍රාභිසාරී බලය සපුරගන්නේ මෙයා. කේන්ද්‍රාභිසාරී බලයට අපි ලියන්න පුළුවන් ප්‍රකාශනයේ F සමානයි mv වර්ගයට r. මේ mv වර්ගයට r හම්බෙන්නේ මෙන්න මේ තන්තුවේ ආතතියෙන්. ඒතර ඒ බලය නිසා මොකද්ද වෙන්නේ? මේ තන්තුව ඇදෙනවා. අපි මේ දීලා තියෙන දත්ත වලින් තමයි අපි ඕනම වෙලාවක මේ ෆිසික්ස් වල ප්‍රශ්න වලට උත්තර ගනිද්දී දීලා තියෙන ප්‍රශ්නේ දීලා තියෙන දත්ත අනුව තමයි මේක මොකද්ද මේ ප්‍රශ්නේ කරන්න තියෙන්නේ කියලා හිතන්න ඕනේ. ඒතර මේ ප්‍රශ්නේ තන්තුවක නොවැදි දිග දීලා තියෙනවා. ගැට ගහපු ස්කන්ධය දීලා තියෙනවා. යම් මාපාංකෙහිමත් දීලා තියෙනවා. එතකොට අපි ටිකක් හිතන්න ඕනේ මේක ප්‍රත්‍යස්ථාවත් සම්බන්ධ කරලා තියෙන මේ ප්‍රශ්නෙට. ඊට පස්සේ මේකේ අරය දීලා තියෙන උත්තාකාර පතේ ගමන් කරනවා කියලා පෙන්නලා තියෙනවා. ඒතර උත්තර චලිතයත් සම්බන්ධ කරලා තියෙනවා. එහෙම තමයි අපි හිතන්න ඕනේ. ඒතර එහෙම හිතුවම අපි දන්නවා ඊළඟට යම් මාපාංක සමීකරණේ කියන්නේ ආතන්න ප්‍රත්‍යාබලය සමානයි යම් මාපාංකවරය ආතන්න වික්‍රියාව. ඒතර මෙතන මෙන්න මේ if හොයාගෙන මෙතෙන්ට ආදේශ කරා නම් හරි. මේකට දැම්මම m දීලා තියෙන කිලෝ 1යි ප්‍රවේගය 2යි දෙකේ වර්ගය 4යි. ඒතර මෙතෙන්ට 4යි කියලා එන්නේ. r දීලා තියෙන 10යි කියලා 10 වරක් 10 ඍණ 2යි. ඒතර මෙතන 10 ඍණ 1ක් විතරනේ. ඒක උඩට ගියාම 4 40ක් වෙනවා. නිව්ටන් 40යි එන බලය. ඒ බලය මෙතෙන්ට ආදේශ කරන්න ඕන. වර්ගඵලයේ එන්නේ වර්ගඵලය දීලා තියෙන 1යි වර්ග සෙන්ටිමීටර ඒක මතක ඇතුව 10 ඍණ 4ෙන් ගුණ කරන්න ඕන. ඒතර 40 බෙදීම 10 ඍණ 4 සමානයි යම් මාපාංක දීලා තියෙන 10 11යි කියලා. අපෙන් අහන්නේ විතතිය. තන්තුවේ දිග දීලා තියෙන සෙන්ටිමීටර තන්තුවේ දිග කියලා කියලා නැහැ. එතන උත්තේ අරය කියලා තමයි කියලා තියෙන්නේ. උත්තේ අරය කියන්නේ තන්තුවේ දිගනේ. අත තන්තුවේ දිග අපිට දීලා තියෙන 10 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා. මේ ටික සුළු කරාට පස්සේ උත්තරය එනවා 4 වැඩි කිරීම 10 ඍණ 7ක් කියලා. ඒ කියන්නේ 0.4 වැඩි කිරීම 10 ඍණ 6යි. 0.4 වැඩි කිරීම 10 ඍණ 6 කියන්නේ මයික්‍රෝ පරාසීව. ඒතර 0.4යි මයික්‍රෝමීටර කියලා තමයි උත්තරේ එන්නේ. මේකේ උත්තර ටික බැලුවොත් 0.04 තියෙනවා. 0.4 තියෙනවා. 4 තියෙනවා. 40 තියෙනවා. 400 තියෙනවා. මේ ප්‍රශ්නේ ලේසි. එක 10 ඍණ එකක් හරි මොකක් හරි චූටි දෙයක් අමතක වුණොත් උත්තරයක් එන විදිහට තමයි උත්තර දීලා තියෙන්නේ. හරිම ට්‍රිකි විදිහට ඒක දීලා තියෙන්නේ. ඒක වැදගත්. පොඩි හරි වෙනසක් ඔයාලගේ අතින් වුණොත් මේක හදද්දී උත්තරේ ටක් ගාලා වර්ධින විදිහට තමයි දීලා තියෙන්නේ. පේපර් එකේ කලබලයට අපි ඉක්මනට පේපරේ කරගෙන යන්න ඕන. කලමනාකරණය තමයි මේක වැදගත්ම. ෆිසික්ස් වල නැත්නම් ඔයගොල්ලෝ මේ පේපර් එක ගෙදර ගෙනල්ලා හිමින් සිරුවේ ප්‍රශ්න 50ටම ලකුණු 50ම ගන්න පුළුවන් මේ පේපරේට. පැය 3ක් පැය 4ක් විතර ලියන්න දෙනවා නම් පුළුවන් මේ පේපරේ. පැය 2කින් ප්‍රශ්න 50ටම ගන්නත් ඕන ලකුණු හරියටම කරන්නත් ඕන. ඒක තමයි මේකේ තියෙන චැලෙන්ජ් එක. ඒක නිසා හරිම වැදගත් මේ කාලය MCQ වල කාලය කළමනාකරණය කරගන්න එක. වේගෙන් උත්තරයකට යන විදිහට ප්‍රශ්න හදලා කරලා පුළුවන් තරම් කෙටි ක්‍රම දාගන්න ඕන. ලේසි ප්‍රශ්න ඉක්මනට කරන්න ඕන. එහෙම නැති වුණොත් ප්‍රශ්න 50ම කරගන්න මේ දීලා දින කාලෙන් අමාරු වෙනවා. සමහර ප්‍රශ්න එකට හිර වුණොත් මුළු ප්‍රශ්නෙම පැය දෙකේම හිත ඉන්න පුළුවන් ඒ ප්‍රශ්නේ විතර. වැඩ කරපු ළමයින්ට. 12 වෙනි ප්‍රශ්නට යමු. ප්‍රාර්ථක උත්තරේ 2. සිවුරෝද එළවලු දිගයි ප්‍රශ්නේ ඔය පේපර් එක බලාගෙන කියව ගන්න. මේකේ ඝර්ෂණය සම්බන්ධ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. සිවුරෝද එළවලු කියලා 4 wheel drive වාහනයක් ගැන කියලා තියෙන්නේ. ඒක මේ ඩිස්ට්‍රැක්ට් කරන්න දීලා තියෙන සිවුරෝද කතා. ඒක හිතන්න නැතුව කෙලින්ම මේක දීලා තියෙන දත්ත වලට යන්න ඕගොල්ලෝ. වස්තුවක් නිශ්චලතාවයේ ගමන ආරම්භ කළා. තත්පර 5කදී පැයට කිලෝමීටර් 72ක ප්‍රවේගයක් ගන්නවා. ඒතර මේ කාලය ත්වරණය වෙන කාලය තුලදී අවම ස්ථිතික ඝර්ෂණ සංගුණකේ තමයි අපෙන් අහන්නේ. ඒතර මේකේ ප්‍රශ්නේ දැක්ක ගමන් අපි මේ 72 පැයට කිලෝමීටර් 72 තප්පරයට මීටර කරගන්න. ඒතර 72 10 3ෙන් වැඩි කරලා 3600න් බෙදන්න ඕන. 10 3ෙන් වැඩි කරලා 3600න් බෙදුවම කීයද එන්නේ? මෙතන 60යි 60 බෙදීම 3 20ක් එනවා. හරිනේ? මේ 20 වෙනි ප්‍රවේගය. ඒතර මේ වස්තුව නිශ්චලතාවයෙන් ගමන ආරම්භ කළා තත්පර 5කදී 20ක ප්‍රවේගයක් අරගෙන.
එහෙනම් ත්වරණය හොයාගන්න පුළුවන්. v ඍණ u යෙදීම t නේ u බිඳුවයි v 20යි t කාලය 5යි. ඒතර ත්වරණය 4යි. තප්පර මීටර් 4ක ත්වරණයකින් තමයි මේ වස්තුව ගමන් කරලා තියෙන්නේ. දැන් ත්වරණය දන්නු. ඒතර මේ වස්තුව ත්වරණය වෙන කාලෙටනේ බලය දෙන්නේ. නිව්ටන්ගේ නියමය අනුව කිසියම් වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් හෝ නිශ්චලතාවයේ තියෙනවා නම් ඒ වස්තුව මත බලයක් ක්‍රියා කරන්නේ නැහැ. ත්වරණයක් වෙනවා නම් ඒ වස්තුව මත බලයක් ක්‍රියා කරනවා. එතකොට අන්නේ කාලය තුල තමයි එන්ජින් එකෙන් බලය දීලා තියෙන්නේ මේ වස්තුවට. එතකොට F සමානයි ma දැම්මම මේ බලය හොයා ගන්න පුළුවන්. අනිත් සමීකරණය තමයි ඝර්ෂණ බලය සම්බන්ධ සමීකරණය. ඝර්ෂණ බලයට මේ එන්ජිමින් දීපු බලය සමාන වෙලා තමයි මේ වස්තුව එතන ඉඳන් ප්‍රවේගයෙන් යනවා කියලා අපිට හිතන්නේ. ඒ ටික අවශ්‍ය නැහැ මේක කියලා නෑ. mu r. ඒතර r දීලා නැහැ. r ට අපි mg කියලා දාගමු. එතකොට ma සමානයි mg වාරයක් mu. mu කියන්නේ ඝර්ෂණ සංගුණය කියලා. m යනවා. a කිලිම අපි දැන් හොයාගෙන තියෙන්නේ 4යි. එදීම g සමානයි mu කියලා එනවා. උත්තරේ කීයද? -4යි. ආංශික 2. 12 වෙනි ප්‍රශ්නේ. ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ. එකත් ගොඩක් විස්තර කියන්න දෙයක් නැහැ. කෙලින්ම දත්ත ටික දීලා තියෙනවා. මෙහෙම අන්ත තලයක් උඩ තියලා තියෙනවලු ඝන සිලින්ඩරයක්. මේක පෙරලිලාලු යන්නේ. එතකොට මේක අනිවාර්යෙන් මේ පෙරලිලා යනවා. ඒ කියන්නේ මේක ඝර්ෂණයක් තියෙන තලයක්. මේ වස්තුව පෙරලිනවා සහ එතන මේකේ තියෙන ශක්තිය මොනවද? භ්‍රමණ චාලක ශක්තියක් තියෙනවා මෙයාට. භ්‍රමණ චාලක ශක්තියක් තියෙනවා. අනිත් එක තමයි උත්තරණ චාලක ශක්තියකුත් තියෙනවා මේ වස්තුව. පෙරලිනවා වගේම මෙයා වස්තුව පිටින් පහළට යනවනේ මෙහෙම. මේරක් කියන්නේ මම ඒක. මේ භ්‍රමණය වෙනවා. ඒ භ්‍රමණ චාලක ශක්තියට අපි දාගමු dr කියලා. උත්තරණ චාලක ශක්තියට දාගමු ek කියලා. ඊට මේකේ මුළු චාලක ශක්තිය කියන්නේ මොකද්ද? er තන ek. අපෙන් අහන්නේ සිලින්ඩරේ සම්පූර්ණ චාලක ශක්තියට භ්‍රමණ චාලක ශක්තිය අනුපාතය. සම්පූර්ණ චාලක ශක්තිය උඩ තියෙන්නේ. භ්‍රමණ චාලක ශක්තිය යට. er. හරි. දැන් මේක සුළු පිළිලක් තියෙන්නේ. පැත්තකින් දාගමු මේකේ භ්‍රමණ චාලක ශක්තිය කීයද කියලා බහදාගමු. භාගයක් i ඔමේගා වර්ග වලින් තමයි ඒක එන්නේ. මේක මෙතනින් හදන්න. භාගයක් i ඔමේගා වර්ග කියන එක. භාගයක් i දීලා තියෙනවා මේකේ. භාගයක් m r වර්ග කියලා දීලා තියෙනවා. ඔමේගා කියන්නේ අපි දන්නවා v සමානයි r ඔමේගා. එතන මෙතන ඔමේගා වර්ගනේ. මේක වර්ග කරොත් මේ දෙකම වර්ග වෙනවා. ඊට ඔමේගා උක්ත කරාම v වර්ග බෙදීම r වර්ග. r වර්ගට r වර්ග කැපෙනවා. 4න් 1යි mv වර්ග කියලා එනවා. මේ තමයි භ්‍රමණ චාලක ශක්තිය. උත්තරණ චාලක ශක්තිය අපි දන්න භාගයක් mv වර්ග. ඒතර මේ දෙකට දාගත්තම 4න් 1 දන 2න් 1යි mv වර්ග බෙදීම භාගයක් නෑ මෙතන ඉන්නේ 4න් 1 අන්න එතන තමයි පැටලෙන්නේ එතන. උත්තරණ චාලක ශක්තිය නෙවෙයි යට තියෙන්නේ භ්‍රමණ චාලක ශක්තිය 4න් 1ක් mv වර්ග. ඒක කැපුණම එතන 4න් 3 ආරයක් 4න් 1 උඩයට මාරු වෙනවා. උත්තරේ එනවා 4 ගියාම 3. ආන්සර් එක 3යි. උත්තරේ මේකේ 13ට 4නේ. 13ට ලේසියෙන්ම අපේ උත්තරේ 4යි කියලා ගන්න පුළුවන්. 4යි නෙමෙයි 4 වෙනි වරණේ තමයි උත්තරේ එන්නේ. දැන් 4 වෙනි ප්‍රශ්නට යමු. ලේසි හදන්න දෙයක් නෑ මොනවත්. අහලා තියෙන්නේ වස්තුවක් ඉහළ උසකට නිදහසේ පොළොවට අතහැරවල. එම මොහොතේම තවත් වස්තුවක් එම උසෙහි සිටම තිරස් අතට වීසි කරනු ලැබේ. වායු ප්‍රතිරෝධ නොසලකා හැරිය හැකි උපකල්පනය කරන්න ක්‍රියාසර කාර්ය සම්බන්ධ ප්‍රකාශන අහන්න. මේ මුස බිල්ඩින් එකක් උඩින් ඉඳලා
මෙතන ඉඳලා බෝලයක් මෙහෙම පල්ලෙහාට දානවා. මෙහෙම තව එකක් මෙහෙම වීසි කරනවා. එතකොට මේ කියන්නේ ප්‍රක්ෂිප්තයක් වගේ නේ හොම. මෙයා නිදහසේ පහළට යන අර කළු මේව ගණක් අපි කතා කරන්නේ. ඒතර මොකද්ද වෙලා තියෙන්නේ මෙයා? නිදහසේ පහළට තැරියා මේ වගේ මෙන්න මේ සිරස් ප්‍රවේග සංරචකයේ බිඳුවයි. මේ සමාන බිඳුව. මෙයා මේ පැත්තට වීසි කරලා තියෙන්නේ. ඒතර මෙයාගෙත් සිරස් ප්‍රවේග සංරචකයේ බිඳුවයි. දෙන්නගෙම බිඳුවයි. ඒතර මේ දෙන්නගෙම සිරස් ප්‍රවේග සංරචක දෙක බිඳුවයි. කියන්නේ ගුරුත්වයට තමයි මේ දෙන්න පල්ලෙහාට වැටෙන්නේ. මෙයාට මේ පැත්තට ප්‍රවේග සංරචකයක් තියෙන එක කොතන මේ ලක්ෂය කොතනදි බැලුවත් එයාට ඒක තියෙනවා. මේ පොළොව ගාවදී බැලුවත් මෙතන v තියෙනවා. හරි. ඒතර මේ පැත්ත පහළට අපි දාන සමීකරණය දාන හැමතිස්සෙම දාන්නේ ගුරුත්වයට තියෙන දාන්නේ. එකම විදිහට තමයි දෙන්නම පල්ලෙහාට එන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. වීසි කරන ලද වස්තුවේ ආරම්භක ප්‍රවේගය අගය නොමැතිව පිළිතුරු දිය නොහැක. එහෙම කියන්න බෑ. උසෙහි අගය නොමැතිව පිළිතුරු දිය නොහැක. වීසි කරන ලද වස්තුව පොළොවට වැටීමට වැඩි කාලයක් ගන්නේ නැහැ. සිරස් ප්‍රවේග සංරචකයෙන් තමයි මේ කාලය තීරණය කරන්නේ. තිරස් ප්‍රවේග සංරචකයෙන් මොකක්ද තීරණය කරන්නේ? සිරස් ප්‍රවේග සංරචකයෙන් ගන්න කාලය මත මෙයාගේ මොකද්ද මේකට කියන්නේ අපි? මේ තිරස් පරාසය තීරණය කරන්නේ තිරස් ප්‍රවේග සංරචකයෙන්. ඒක මෙයාගේ කාලය මත මෙයා කොච්චර කාලයක් ගෝණේ රැඳිලා තියෙනවද කියන එක මත මේ පැත්තට දාන සමීකරණයෙන් කාලය මත සහ මේ පැත්තට එන ප්‍රවේගය මත තමයි අපි යාගේ තිරස් පරාසය ගන්න. මොකද S = UT කියලා අපි දාන්නේ මේ පැත්තට දාන්නේ. භාගයක් AT වර්ග බිඳුවයි යාගේ. එතන මෙන්න මේ U සහ T මත තමයි මෙයාගේ තිරස් පරමය අතර දෙයක් කියන්නේ තිරස් පරාසය තීරණය වෙන්නේ. තිරස් පරාසය U කියන්නේ මේ පැත්තට වීසි කරන මේකේ සහ කාලය මේ T එන්නේ මෙන්න මේ සිරස් සංරචකයේ උසෙන් මේ උස වැඩි වෙන්න මේ එක වැඩි වෙනවා S වැඩි වෙනවා. U වැඩි වෙන්න S වැඩි වෙනවා. වීසි කරන ලද වස්තුව මුලින්ම පොළොවට වැටී කියන විතර වැරදි. වස්තු දෙකම එකවර පොළොවට වැටෙන එක තමයි උත්තරේ. 14ට උත්තරේ 5. තේරුම් නැත්නම් තව පොඩ්ඩක් ඒක හිතන්න. 15 වෙනි ප්‍රශ්නෙට තන්තුවක ගැට ගහලා තියෙනවලු ස්කන්ධයක් ගැට ගහලා තන්තුවේ පල්ලෙහා කොටසින් පද්දලා එතන ස්පන්දයක් ඇති කරලා ඒක ඉහළට ගමන් කරවන්න සලස්සලා තියෙනවා. එතකොට මෙන්න මේ පහළෙහා ඉඳන් මනින දුර y කියලා අරගෙන තියෙනවා. අනේ y අණුව මේ වස්තුවේ මේ තන්තුව දිගේ යන ස්පන්දේ තරංග ආයාමයේ වෙනස් වෙන විදිය තමයි අපෙන් අහන්නේ. තන්තුවක අපි දාන්න පුළුවන් තරංග ආයාම ගන්න අපේ ප්‍රධාන සමීකරණ තමයි f lambda v = f lambda. අනිත් එක තමයි තන්තුවක තරංග ප්‍රවේගය අපි දන්නවා v = t මූල t බෙදීම m. ওই දෙක තමයි අපිට එන්නේ. තන්ත්‍රයේ සංඛ්‍යාතය නියතයි. ලැම්ඩා සමානුපාතික වෙන්නේ t බෙදීම m. m කියන්නේ රේඛීය ඝනත්වය හා තන්ත්‍රයේ ඒකක දිගක ස්කන්ධයක කොහොමත් නියතයිනේ. එතකොට ලැම්ඩා සමානුපාතික වෙනවා මූල t ට කියලා තමයි අපිට ගන්න වෙන්නේ. තන්ත්‍රයේ ආතතිය වර්ගමූලයට සමානුපාතිකයි මෙන්න මේ තරංගේ තරංග ආයාමය. ඒක කොහොමද වෙනස් වෙන්නේ කියලා අහන්නේ. හැබැයි මේකේ ආතතියත් එක්ක වෙනස් වෙන විදිය නෙමෙයි අහලා තියෙන්නේ. මේ දුරත් එක්ක. තන්තුවේ ආතතිය කියන්නේ මේ තන්තුව බරක් තියෙන තන්තුවනේ සැහැල්ලු තන්තුවක් කියලා කියලා නැහැ. තන්තුවේ මේ හැම කොටසක්ම ගත්තොත් බරක් තියෙනවා. එතකොට මෙන්න මෙතන ලක්ෂය ගත්තොත් මේ තන්තුවේ මේ පල්ලෙහා තියෙන ටිකේ බර තමයි මෙතෙන්ට. මෙන්න මෙතන සැලකුවොත් මේ පල්ලෙහා කෑල්ල එල්ලගෙන ඉන්නේ මේ මෙතන ඉඳන් මේ කෑල්ල එල්ලන් ඉන්නේ. ඒතර එතෙන්ට වැඩි බරක් කරනවා. මෙතෙන්ට වඩා වැඩි බරක් මෙතෙන් තියෙනවා. එතෙන්ට වඩා වැඩි බරක් මෙතෙන් තියෙනවා. ඒතර තන්තුවේ මෙන්න මේ දිගට සමානුපාතික වෙන්න ඕන ආතතිය. තව ප්‍රකාශනය ලියාගමු. තන්තුවේ මනින් ලබන දුර y කියලා ගමු. ඒතර y ට සමානුපාතික වෙන්න ඕන මේ තන්තුවේ ආතතිය. නේ? ඒතර එහෙනම් මෙන්න මෙතෙන්ට අපිට මේ y කියන එක මේ t තියෙන තැනට දාගන්න පුළුවන්. ලැම්ඩාට සමානුපාතිකයි මූල y කියලා අපි ගමු. හරි මෙන්න මේක තමයි අපිට එන ප්‍රකාශනය. ඒතර අපි මේ ප්‍රස්තාවරයක් අදින විදිහට මේක හදාගමු පොඩ්ඩක්. වර්ග කරාම ලැම්ඩා වර්ග සමානයි k මොකක් හරි නීතියක් දාගෙන මේක සමාන කරමු. k
ky කියලා. તો y සමානයි mx ආකාර ප්‍රස්ථාරයක් කියන්නේ y වර්ග සමාන ඉතුරු විතර. y වර්ග සමාන mx ආකාර ප්‍රස්ථාරයක් තමයි එන්න ඕන. කොහොමද y වර්ග සමාන mx ප්‍රස්ථාරයක් එන්නේ? මේක අනිත් එක තමයි y බිඳුව කියන අවස්ථාවේදී තන්තුවේ ඒතර තන්තුව අපි පද්දලානේ මේක ස්පන්දයක් ඇති කරන්නේ. ඒ වෙලාවේ පටන් ගන්න තැනදී තරංග ආයාමයක් තියෙන්න ඕන තන්තුවට. ඒක හිතලා ගන්න වෙන්නේ. කොහොමද මේකේ තියෙන ප්‍රස්ථාර අණුව ඒක ගන්න පුළුවන්. බලමු අපි ඇඳලා. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්න ඕන අපිට. මේක ඇත්තට ලැම්ඩා නේ. මෙතන ගත්තේ මම. ඒක y අක්ෂයට ලැම්ඩා රන් තියෙන්නේ. ලැම්ඩාගේ වර්ගෙත් එක්ක තමයි තියෙන්නේ. සම්බන්ධයි. මෙතන ඇඳලා තියෙන ලැම්ඩාගේ නිසා මෙහිමයි එන්නේ. මේක y. හැබැයි මෙහෙම බලුවම උත්තරයක් නෑ මේකට. ටිකක් ආසන්න වෙන උත්තරයක් තියෙන්නේ 4 වෙනි උත්තරේ. මට හිතෙන්නේ මේක මේ y සහ ලැම්ඩා එක්ක උත්තර දෙන්න ගිහිල්ලා පැටලිලා. මේ ප්‍රශ්නේ මේ අක්ෂ දෙක උත්තර පහෙන් අක්ෂ දෙක මාරු වුණා නම් එන 4 වෙනි උත්තරේ හරියටම හරි. මේ මොකද y අක්ෂයට යන්න ඕන y. x අක්ෂයට යන්න ඕන ලැම්ඩා. එතකොට එන්නේ y සමාන mx වර්ග ආකාරය ප්‍රස්ථාරයක්. y සමාන mx ආකාරය ප්‍රස්ථාරය යන මොන 4 වෙනි උත්තරේට ගැලපෙනවා. මේකට මම දැන් උත්තරේ මට තේරෙන විදිහට මේ 4 වෙනි උත්තරේ තමයි එන්න ඕනේ. මේක ඕල් දෙයක් දන්නෙත් නෑ. බලමු මේක ෂුවර් නෑ ප්‍රශ්නේ. ඒ වගේ ප්‍රශ්න ඉතින් තියෙන කොහොමද පේපර් වල. ප්‍රශ්න 50 අපිට ටාගට් කරන් ගියාට එකක් දෙකක් හරිදුනාට ගැටලුවක් නෑනේ. 16 වෙනි ප්‍රශ්නේ. 16 වෙනි ප්‍රශ්නේ දීලා මේ කෘෂ්ණ වස්තුවක් සම්බන්ධව අපි කෙලින්ම උත්තරේ ගන්න ප්‍රකාශනයට යමු. මේකේ වීන් විස්ථාපන නියමය මතක් කරගන්න. ලැම්ඩා t සමාන ගොඩක් තියරි කියන්නේ නැහැ මේකේ. ලැම්ඩා t සමානයි නියත වීන් විස්ථාපන නියතය කියලා තමයි ඔකදී ගන්න. එතකොට එකට ආදේශ කරාම ඒ කියන්නේ ලැම්ඩා t ගුණිතය නියතයක් කියන එකනේ මේකෙන් කියන්නේ. මේක නියතයි කියන්නේ. ඊට පළවෙනි එක ගමු අපි. පළවෙනි එකේ පරිම තරංගායම 200 වාරයක් TAA වස්තුවේ එක. ඊට B වස්තුවේ ගත්තොත් 600 වාරයක් TB. තමයිනේ TA යට TB සමානයි 6/2 3යි කියලා එන්නේ. අපෙන් අහන්නේ ඒ මගින් ඒකක පුෂ්ටික වර්ගඵලයේ විමෝචන කරන ක්ෂමතාවයට අනුපාතයේ B මගින් ඒකක පුෂ්ටික වර්ගඵලයකින් විමෝචනය වන ක්ෂමතාවයේ අනුපාතය තමයි අපෙන් අහන්නේ. ඒකට අනිත් සමීකරණ තමයි ස්ටෙෆාන් නියතය මේකට සම්බන්ධ වෙන. ස්ටෙෆාන් සම්බන්ධයට අපි දාමු E සමානයි සිග්මා T4. මෙන්න මේකෙන් තමයි කියන්නේ ඒකක පුෂ්ටික වර්ගඵලයක් මගින් විමෝචන වන ක්ෂමතාවය තමයි E කියන්නේ. මේක ස්ටෙෆාන් නියතය. මේක උෂ්ණත්වය කෙල්වින් වලින්. එතකොට EA යට EB අපිට ගන්න පුළුවන් සිග්මාට සිග්මා කැපිලා යනවා. TA 4 යට TB 4 ඒක අපි හොයාගෙන තියෙන 3යි කියලා 3 4 වෙනි බලය 81යි. හරිම ලේසි ප්‍රශ්නයක්. උත්තරේ 5. 17 වෙනි ප්‍රශ්නෙත් මෙහෙමම බලමු. ඒකත් හරිම ලේසි. 17 වෙනි ප්‍රශ්නේ කෙලින්ම ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් දීලා ප්‍රවේගකාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට මොකක්ද හම්බෙන්නේ? විස්ථාපනය. අපි යාන්ත්‍ර විද්‍යාව ප්‍රගති විද්‍යාවේදී ඉගෙන ගන්නවා ප්‍රස්ථාර වර්ග තුනක්. විස්ථාපන කාල, ප්‍රවේග කාල, ත්වරණ කාල. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට හම්බෙන ප්‍රවේගය, ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට හම්බෙන ත්වරණය. ඒතර මේක අනුක්‍රමණය ගන්න පුළුවන් අපිට 4 බෙදීම 4 කියලා 1යි. එතකොට මේකේ ත්වරණය 1යි. වස්තුවක් මෙන්න මෙහෙම පහළට යනවලු. මේක උත්තෝලකයක් උඩ තියලා තියෙන්නේ. මේකේ අභිලම්බ ප්‍රතික්‍රියාව R තියෙනවා. ඒතර වස්තුවට අපි දාමු සමීකරණ පල්ලෙහාට F සමානයි MA කියලා. ඒතර වස්තුවට තියෙන බල මොනවද? වස්තුවේ බර තියෙනවා. උඩට R තියෙනවා ඍණ R. වස්තුවේ ස්කන්ධය 1යි. මේකත් 1යි. ඒතර R උත්ත කරාම අපිට එනවා 10 ඍණ 1 9ක් කියලා. උත්තරේ 3. 17ට 3. 18 වෙනි ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්, ලස්සන ප්‍රශ්නයක් තියෙනවා. මොකද කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් මත තියලා තියෙන ආරෝපණ
දෙකක් ගැන තමයි කතා කරන්නේ. සමාන වාරෝපණ ඒවා ස්කන්ධ MA MB කියලා තියෙනවා. අංශු දෙකක් දෙවිතු ඒකේ යන විදිය පෙන්නලා තියෙනවා. මම චුම්බක ක්ෂේත්‍රය මෙහෙම තනි පැත්තකින් විතරක් දාන්නම්. දැන් ওই චුම්බක ක්ෂේත්‍රයකට මෙහෙම වස්තුවක් දැම්මොත් අපි ෆ්ලෙමින්ගේ වමක් නීතිය දැම්මම මේ වස්තුවේ ප්‍රවේගය මෙහෙට තියෙන මේ ක්ෂේත්‍රයේ උඩට තියෙන්නේ නම් බලය මේ පැත්තට එනවා. ඊට මොකද්ද වෙන්නේ? මේ පැත්තට බලයක් තියෙනවා මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා. මේ වස්තුව කොහොම වෘත්තාකාර පතයක තමයි ගමන් කරන්නේ. එතකොට වස්තුවක් වෘත්තාකාර පතයක ගමන් කරන්න කේන්ද්‍ර අபிසාරි බලයක් තියෙන්න ඕන. ඒකෙන්නේ අපිට MV වර්ගයට R වලින් එකත් එක්ක සම්බන්ධ වෙනවා මේකට. චුම්බක බලය ගත්තොත් මේකට තියෙන F සමානයි VQV කියන එකෙන් තමයි අපි ගන්නෙ. MV වර්ගයට R අන්න එකෙන් තමයි මේ කේන්ද්‍ර අபிසාරි බලය සපුරන්නේ මෙන්න මේ චුම්බක බලය. R V එකට V කැපිලා යනවා. BQ සමානයි පේනව නේද? BQ සමානයි MV යට R. BQ කියන්නේ නියතම්. නියතයක් නෙනේ. චුම්බක ක්ෂේත්‍රය නියතයි, Q නියතයි. එතකොට අපිට එනවා MV සමානුපාතිකයි R කියලා. R කියන්නේ මොකද්ද? මේ එක් ආරෝපණය ගමන් කරන වෘත්තාකාර ප්‍රතියේ අරය. මේ අරයට MV ගුණිතය සමානුපාතිකයි කියලා තමයි අපිට එන්නේ. හරිනේ? ඒතර ප්‍රකාශ අපි සර් කරමු. මේක අපි පළවෙනිට මේක බලපු ගමන් පේනවා RA ට වඩා RB අඩුයි කියලා. RB අඩුයි. RA ට වඩා RB අඩුයිනේ. ඒක මේ රූප දෙක බලපුවම අපිට පේන දෙයක්. එතකොට එහෙම වෙන්න නම් RA වැඩි වෙන්න නම් මේක සමානුපාතික නිසා MV ගුණිතය යාගේ වැඩි වෙන්න ඉපේ. MA MAVA කියන එක වැඩි වෙන්න ඕන. මෙන්න මේක MAVA වැඩි වෙන්න ඕන. මේක තෘප්ත කරන්න නම් MB VB ට වඩා වැඩි වෙන්න ඕන. ඒ පළවෙනි වගන්තිය අපිට දැක්ක ගමන් පේනවා මේක ටිකක් හරි වගේ කියලා. අපි පොඩ්ඩක් ඒක තියලා ඊළඟ එකට යමු. ඊළඟ එකේ කියන්නේ MAV එක අනිත් පැත්ත කියලා තියෙනවා. ඒක වෙන්න බෑනේ. ඒ වුණත් අපිට මෙන්න මේක හරියන්නේ නැහැ. මේක තමයි සමානුපාතික වෙලා තියෙන්නේ. ඊට පස්සේ RA වැඩි වෙන්න ඕන. RB එක ගානේ තියෙන ඇඳලා තියෙන රූපේ තියෙනවනේ. ඒගේ වෘත්තාකාර පතේ අරය වැඩි. එහෙම වෙන්න නම් MAVA ගුණිතය වැඩි වෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් එයාට මේ ක්‍රේන්ද අවිසාරි බලය ගන්න බැරි වෙනවනේ මේ විදිහට. දෙවෙනි වගන්තිය වැරදි. තුන්වෙනි එකේ තියෙන්නේ මොකද්ද? MA ට වඩා MB වැඩිලු සහ VA ට වඩා VB වැඩිලු. එතකොට MA සහ VA කියන දෙක මෙහෙමනේ දෙවෙනි එක කියලා තියෙන්නේ. MA ට වඩා MB වැඩිලු හා VA ට වඩා VB වැඩිලු. මේ දෙකෙන් බැලුවොත් MA ත් අඩුයි VA ත් අඩුයි. MB ත් අඩුයි VB ත් අඩුයි. ආයෙත් දෙවෙනි වගන්තිය වගේ එකක් කියන්නේ. එහෙම වෙන්න බෑනේ. ඒක අනිත් පැත්ත උනා නම් මොන ටිකක් හරි. ඒක අනිත් පැත්ත උනා නම් අපිට උත්තර දෙකක් වෙනවා. මොකක්ද ගහන්නේ කියලා හිතා ගන්න වෙනවා. ඊළඟට කියලා තියෙන්නේ MA සහ MB සමානයි. MA MB සමානයි. ඒ කියන්නේ MA MB සමානයි කියන්නේ මොකද්ද? MA MB සමානයි කියන්නේ M නියතයි කියන එකනේ. එහෙම වුණා නම් RA වැඩි වෙන්න නම් VA වැඩි වෙන්න ඕන. RB අඩු වෙන්න නම් VB අඩු වෙන්න ඕන. MA MB සමානයි. එහෙනම් VA VB සමානයි. ඒක වෙන්න බෑනේ. ඒක වැරදි. ඊළඟට MA MB සමානයිලු. එහෙම වෙන්න නම් MA MB සමානවත් මොකද්ද වෙන්න ඕන? RA වැඩි වෙන්න ඕන. මේක තියෙන RB වැඩි කියලා. ඒකට ඒකත් වැරදි. උත්තරේ ලේසියෙන් ගන්න පුළුවන් උත්තරේ 1. තේරුණා කියලා මට හිතෙනවා ඔයාලට. 19 වෙනි ප්‍රශ්නෙට යමු. 19 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන්නේ ධ්වනියෙන් හීලියම් අණුක ස්කන්ධය දීලා තියෙනවා. හීලියම් වල හීලියම් වලින් පුරවපු කෙලවරක් වසා ඇති නලයක මූලික සංඛ්‍යාතය. මූලික සංඛ්‍යාතය අන්න විදියට එන්නේ.
මූලික සංඛ්‍යාතෙන් අනුනාද කරනවලු. එතකොට Fu එකේ සංඛ්‍යාතය. ඊට පස්සේ එම උෂ්ණත්වයේදීම එම නලයම පුරවනවලු තවත් වායුවෙන්. ඒක නියෝන් වායුවෙන් පුරවන්නේ පරමාණු ස්කන්ධය 20යි එකේ. වායු දෙකම පරිපූර්ණ නම් නියෝන් පිරුණු නලයේ මූලික සංඛ්‍යාතය කුමක්ද? ඒක දීලා තියෙන දත් වලින් අපි හිතන්න ඕන V සමාන F ලැම්ඩා තමයි මේකට තාන්නේ. මෙතන ලැම්ඩා කියන්නේ මෙන්න මේ තාන්ත දිග. ඒතර අවස්ථා දෙකේදීම මූලිකය ගැන තමයි අපෙන් අහන්නේ. මූලික සංඛ්‍යාතය නම් F නියතයිනේ. ලැම්ඩා නියතයිනේ. නේද? මේක දැන් කොහොමත් මේ නලයේ දිග වැඩි කළා නෑ. ලැම්ඩා නියතයි. හරිනේ? ඊළඟට අපි බලා ගන්න ඕන මෙන්න මේ නලයක වායුවක් නේ තියෙන්නේ. මෙන්න මෙහෙම සම්බන්ධතාවයක් තියෙනවා. ගෙමා P යට අයියන්න V සමානයි ගෙමා P යට ρ කියලා. ඒක ආයෙත් සමාන වෙනවා ගෙමා RT යට M. වාතයේ ධනි ප්‍රවේගයේ සම්බන්ධ ප්‍රකාශන දෙකක් මේක. ඒතරම මේ අපිට දැන් මේ නලයක් අනුනාද කරාට පස්සේ අපිට ඒකේ හඬ ඉන්නේ ඇත්තටම මේක ඇතුලේ තියෙන වායු අංශු කම්පණය වෙලානේ. මේක ඇතුලේ තියෙන වාත අංශු තියෙනවනේ. ඒව කම්පණය වෙලා තමයි අපිට මේ හඬ නිකුත් වෙන්නේ. ධ්වනිය ගැන අපි ධ්වනි පාඩමෙන් මේක කතා කරනවා. ධ්වනි තරංග කියන්නේ අන්වායම තරංග. මේවා වාතය හරහා ගමන් කරන්න පුළුවන්. එහෙම ඒ කියන්නේ වායු මාධ්‍යයක නැත්නම් ද්‍රව මාධ්‍යයක යන්නත් පුළුවන්, ඝන මාධ්‍යයක යන්නත් පුළුවන්. ඒක පොඩි විස්තරයක් පස්සේ කියන්නම් මම. එතකොට මේක වායුමය මාධ්‍යයක ගමන් කරන නිසා අපිට මේ සමීකරණ තමයි ගන්න වෙන්නේ. මේක ගැමා කියන්නේ වායුවක මෞලික තාපදාරිතා අතර අනුපාතය. එහෙම නැත්නම් ඒකට මෙන්න ප්‍රධාන විශිෂ්ට තාපදාරිතා අතර අනුපාතය කියලාත් කියනවා. එහෙමත් නැත්නම් ඒකට ස්ථිරතාපිනිකර මාපාංකය කියලාත් කියනවා. එතකොට මේ ප්‍රශ්නේදී අපිට ගැමා මේ වායු දෙකම ඒක පරමාණුක වායු. ඒතර ඒක පරමාණුක වායු නම් ගැමා නියතයි යාලගේ. R කොහොමත් නියතයි. එකම උෂ්ණත්වයේදී කියලා ගානේ දීලා තියෙන T නියතයි. ඊළඟට මෙන්න මේ F සමානුපාතික වෙන්නේ. ඒතකොට F මෙතන ලැම්ඩා නියත නිසා F සමානුපාතික වෙන්නේ එකයට මූල M10 කියන්නේ අණුක ස්කන්ධය. මේ වායුවේ පරමාණුක ස්කන්ධයක දීලා තියෙනවා අපිට. ඒතර මේකෙදී පළවෙනියටම තියෙන පරමාණුක ස්කන්ධය 4යි. ඊළඟට දාලා තියෙන වායුවේ පරමාණු ස්කන්ධය 20යි. කී ගුණයකින්ද වැඩි වෙලා තියෙන්නේ? ඒතර මේක 4 ඉඳන් 20ක් වෙනනම් 5 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. සංඛ්‍යාතයට ප්‍රතිලෝම සමානුපාතිකයි මේකේ පරමාණුක ස්කන්ධය. සංඛ්‍යාතයේ ප්‍රතිලෝම සමානුපාතිකයි පරමාණුක ස්කන්ධයේ වර්ගමූලයට. දැන් මේක 5 ගුණයක් වැඩි වෙනවා නම් මේක මූල 5 ගුණයක් අඩු වෙන්න ඕනේ. නේද? මේ විදිහට ගණන් කළොත් ඔයාලට ගොඩාක් ලේසි ඉක්මනට උත්තරයකට යන්න පුළුවන්. දැන් බලන්න මේක සමීකරණය ලියලා සුළු කරලා එකෙන් එකක් බෙදලා එහෙම ගන්නව යන කාලයයි මේ කාලය කොච්චර තුරද බලන්න. මේක 5 ගුණයක් වැඩි වෙනකොට මේක මූල 5 ගුණයක් අඩු වෙනවා. මූල සම්බන්ධතාවය තියෙන නිසා. ඒක උත්තරේ එනවා මොකද්ද? F බෙදීම මූල 5යි කියලා. උත්තරේ 2. ඊළඟ ප්‍රශ්නෙට යමු. මේකේ මම කියන්න කිව්වා නේද මේ පොඩි විස්තරයක් මේ ගැමා ගැන. එකක් කියලා මම ඉන්නන්නේ. මේ ගැමා කියන්නේ ස්ථිරතාපිනිකර මාපාංකය. එහෙම නැත්නම් වායුවක විශිෂ්ට මෞලික තාපදාරිතා අතර අනුපාතය කියලා මම කිව්වා. මේ ගැමා කියන එක කිසියම් වායුවක තියෙන පරමාණු සංඛ්‍යාව මත රඳා පවතින නියතියක්. අපි හිතමු ඒක පරමාණුක වායුවක් කියලා. ඒක පරමාණුක වායු මොනවද තියෙන්නේ? ආගන් තියෙනවා, හීලියම් තියෙනවා, නියෝන් තියෙනවා. අන්න ඒවයි මේක 1.67ක් වෙන්නේ. මොනොටොනික් ගෑස් වල. ද්වි පරමාණුක වායුවත් ඩයටොමික් ගෑස්. ද්වි කියලා විතරක් කියන්න. මොනවද තියෙන්නේ? නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන් වගේ වායු වල 1.4යි. මේ වගේන් මත තියාගන්න ඕනේ නැහැ. ඊළඟට පොලිටොමික් ගෑස්, ඒ කියන්නේ බහු පරමාණුක වායු. CO2, SO2 ඒ වගේ ඒවායි 1.3යි. මෙන්න මේක මතක තියාගත්තොත් හොඳයි කියලා මම හිතනවා. වායුවක පරමාණු ගාන වැඩි වෙන්න ගැමාට මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා.
ගෙම අඩු වෙලා තියෙනවා. මේ වායුක විශිෂ්ට මෞලික තාපධාරිතා අතර අනුපාතයට තමයි මේ ගෙමා කියන්නේ CP යට CV බලන්න මේ හැමතැනකම මෙයා එකට වඩා වැඩි ගාණක් ඇවිල්ලා තියෙනවා. ඒකත් චුට්ටක් කියලාම යන්නම්. මේ CP කියන්නේ මොකක්ද? CV කියලා ඉන්නම් ඉස්සෙල්ලා. CV කියන්නේ මොකද්ද? වායුක නියත පරිමාවකදී වායුක විශිෂ්ට මෞලික තාපධාරිතාව නියත පරිමාවකදී. ඒ කියන්නේ විනියතයි. විනියත නම් මොකද්ද වෙන්න ඕන? වායුක රත් කරද්දී පරිමාව නියතයි. එන පරිමා ප්‍රසාරණයක් වෙන්න බෑ. පරිමා ප්‍රසාරණයක් වෙන්නේ නැත්නම් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W නේ තියෙන්නේ. මෙන්න මේ ඩෙල්ටා W බාහිරට කාර්යයක් කරන්න බෑනේ මෙයාට. නේ? ඒත් මේ සපේන තාපය ඔක්කොම ටිකෙන් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන එක තමයි වෙන්නේ. අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. CP ගැන අපි බලමු පොඩ්ඩක්. CP ගැන කතා කරොත් මෙතෙන්දී V නියත නෑනේ. මෙතෙන්දී පීඩනය තමයි නියත වෙන්නේ. පරිමා ප්‍රසාරණයක් වෙන්න පුළුවන් මෙයාට. පරිමා වැඩි වෙන්න පුළුවන් රත් කරද්දී. ඒතර පරිමා වැඩි වෙනවා කියන්නේ ඩෙල්ටා W කාර්යයක් කරනවා මෙයා. ඒතර ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W සැලකුවම බාහිර කාර්යයක් කරනවා. අභ්‍යන්තර ශක්තියත් වැඩි වෙනවා. පස්සේ. ඒතර සාපේක්ෂව CV ට වඩා තාප ශක්තිය වැඩි පුරවන වෙනවා මෙයාට. CP ට නේ. දන්නවද? ඒ මොකද අභ්‍යන්තර ශක්තිය වැඩි කරගන්නත් ඕන කාර්යයක් කරන බාහිරට. එතකොට CP කියන එක හැමතිස්සෙම CV ට වඩා වැඩි වෙනවා ඒක නිසා. ඒතර මේ අනුපාතය ගැන සඳහන් කළොත් මෙන්න මේ අනුපාතය විතර බලන්න හැමතිස්සෙම CP කියන එක වැඩි අගයක් වෙන්නේ නැහැ. CV ට වඩා. ඒක නිසා තමයි හැමතිස්සෙම මේක එකට වඩා වැඩි අගයක් ඇවිල්ලා තියෙන්නේ. සරලව තේරුම් ගන්න ගොඩක් හිතන්න එපා ඒක. ටිකක් තාපේ පාඩම ආයතරයක් කියව ගන්නකොට තේරෙවි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ප්‍රශ්නාංක 20. 20 දෙයක් නැහැ කියන්නේ. ඒක තප්පරයකදී දැම්මම උත්තරේ එනවා. ජල තාපකයට සෙල්සියස් 20කින් ජලය ඇතුල් වෙනවලු මෙහෙම තාපකයට 20න් එනවලු එකෙන් එළියට යනවලු 80න්. එතකොට 60ක් රත් වෙලානේ වතුර එන ශීඝ්‍රතාවය දීලා තියෙනවා මේකේ. ලේසියෙන් අපිට ගන්න අපි තප්පරයකට සලකමු මේකේ. තප්පරයකදී mc ඩෙල්ටා තීටා දාලා බලමු. mc ඩෙල්ටා තීටා කියන්නේ 0.3 තප්පරයකදී තමයි අපි දැන් හොයන්න යන්නේ. මේක දීලා තියෙන්නේ මිනිත්තුවකට තමයි 0.3යි. මිනිත්තුවට කිලෝග්‍රෑමයකට 0.3ක වේගයෙන් තමයි එන්නේ. ඒතර මිනිත්තුවට කරන්න නම් මේක 60න් බෙදන්න එපා. ඊළඟට මේකේ දීලා තියෙනවා අපිට 4 වැඩි කිරීම 10යි 3යි කියලා c 10යි 3යි ඩෙල්ටා තීටා කීයද? 80න් 20ක් ගියාම 60යි. හරි මම AC සුළු වෙනවා 60න් 60 කැපුණා. 4 වුණා 3 12යි 10යි 3 කරාම 1200යි වොට් කියලා එන උත්තරේ. මේ වගේ ප්‍රශ්නයක් බැරි වුණොත් වොට්ටුනේ මේක අපි තප්පරයකට සැලකෙමු. මේක ජූල් වලින් තමයි උත්තරේ එන්නේ මෙතන. ඒතර ජූල් තප්පරයක තමයි අපි මේ ප්‍රශ්නේ සැලකුවේ එක තප්පරයක තියෙන වතුර ප්‍රමාණය ගැන. ජූල් වලින් ආවා තප්පරයකදී තමයි ගත්තේ. ඒතර තප්පරයට ජූල් කියලා ගත්තා. තප්පරේ ජූල් කියන්නේ වොට්. මේ වගේ ප්‍රශ්නයකට උත්තරයක් අරගෙන ඔයගොල්ලෝ වැරදුනොත් වැරදින්නේ මෙච්චර ලේසි වුණේ කියලා කල්පනා කර හිටියොත් තමයි මේ කාලේ යන්නේ නැත්තම්. මෙච්චර ලේසි ප්‍රශ්න දෙන්න පුළුවන්ද කියලා කල්පනා කර වගේ හිටියොත් ඊළඟට 21 වෙනි ප්‍රශ්න නම් හදාන දෙයක්වත් නැහැ පාස් පේපරයක්. එළිය පිටින්ම පාස් පේපරයක් දීලා තියෙන උත්තරේ දෙක හදන්න නැහැ මම ප්‍රශ්නේ. කියන්න දෙයක් නැහැ. 22 වෙනි ප්‍රශ්නේ බලමු. නවත්තන්න තෝරන 22. 22 දීලා තින්නේ ධනි තීව්‍රතාව සම්බන්ධ ප්‍රශ්නයක්. මේ කිසියම් ලක්ෂයකින් මොකද රේඩිය එකක් දාලා තියනවලු. ඒ රේඩිය එකෙන් ධනි තරංග නිකුත් කරන ඒවා මීටරයක් දුර ඉන්න කෙනෙක්ට ඩෙසිබෙල් 40කින් ඇහෙනවලු. ඩෙසිබෙල් 40ක් ඇහෙනවලු. මොනක තමයි කියලා තියෙන්නේ. පැහැදිලිව ඇසෙන ධනි තීව්‍රතාව මට්ටම 20යි. මොකක් හරි තැනකදී ඈට ඇහෙනවලු ඊට වඩා දුර වෙන්න බෑ 20 එහෙනම් 40 නගනේ.
තව ටිකක් දුරකට ගිහින් ඇහුවාම 20යි ඩෙසිබෙල්. ඊට වඩා එහාට ගියොත් ඇහෙන්නේ නැහැ. පැහැදිලිව ඇහෙන අවම දුර තමයි මේ දීලා තියෙන්නේ 20යි කියලා. ඊළඟට තීව්‍රතා මට්ටමකුත් කරයි පුද්ගලයන් පැහැදිලිව ඇසෙන ධ්වනි තීව්‍රතා මට්ටම 20යි නම් ගුවන්විදුලි යන්ත්‍රයේ සිට ශබ්දයෙන් පැහැදිලිව ඇසෙන උපරිම දුර කොපමණද කියලා තමයි අපෙන් අහන්නේ. ඒතර මෙන්න මේ 20 තමයි අහන්න පුළුවන් ධ්වනි තීව්‍රතා මට්ටම පැහැදිලිව. ඒතර මෙන්න මේ දුර තමයි අපෙන් අහන්නේ. R කියලා ගමු අපි ඒක. සමීකරණයක් තියෙනවනේ මේකේ. අපි දන්න සමීකරණයක් තියෙනවා. ධ්වනි ක්ෂමතාවනේ අපි ඒක ගත්තේ I කියන එක දැන් තීව්‍රතාව I සමානයි මේ ක්ෂමතාව බෙදීම 4යි phi r වර්ග කියලා සමීකරණයක් තියෙනවා. මේ රේඩියක ක්ෂමතාවය නියතයිනේ. එකම ක්ෂමතාවයකින් තමයි රේඩිය ක්‍රියා කරන්නේ. 4යි phi නියතයි. එකයට r වර්ග තමයි ධ්වනි තීව්‍රතාව. සමීකරණ එකයට I සමානුපාතිකයි එකයට r වර්ගයට. ඊළඟට දැන් අපි හොයාගන්න ඕන මෙයාගේ මෙන්න මේ ධ්වනි තීව්‍රතා මට්ටම් දෙක සම්බන්ධ කරන සමීකරණයක්. ඒක අපිට ගන්න වෙන්නේ ඩෙල්ටා B එකෙන්. අපිට සමීකරණයක් එකපාරම ඔළුවට එන්නේ මේ තීව්‍රතා මට්ටම් දෙකේ වෙනස කොච්චරද කියලා මෙයාලගේ. ඩෙල්ටා බීටා සමානයි 10 වාරයක් log I2 යට I1 කියලා සමීකරණ සම්බන්ධතාවයක් දන්නවනේ නේ. ඒතර ඒක කෙලින්ම මෙන්න මේ ඩෙල්ටා බීටා අපිට එනවනේ මෙතන 40න් 20ක් අඩු කරා. මේක I2 කියලා ගමු. මේක I1. 40න් 20ක් ගියාම 20යි එක 10න් බෙදුනම 2යි. කෙලින්ම 2 ලියමු 2යි වාරයක් ලඝු I2 වෙදීම I1. එතකොට ලඝු මෙන්න මේ 2යි කියලා ඉඳලා මේ ලඝු අයින් කරනකොට 10 වර්ගයක් එනවා එතකොට. I2 වෙදීම I1. I2 වෙදීම I1 ඉන්නේ 100ක් කියලා. මෙතනින් සම්බන්ධතාවය ගමු අපි. මෙන්න මේ සමීකරණෙන් පේනවද නේද? I1 R1 වර්ග. නැත්නම් පළවෙනි තැන මේ ලක්ෂයට දාමු. I2 R කීයද යාගේ එකයිනේ. එකේ වර්ගය එකමයි. සමානයි I1 කීයද? I1 අපි දන්නේ. ඒකේ R දන්නෙත් නැහැ. එතකොට I2 යට I1 සමානයි R වර්ග කියලා එන්නේ. හරිද? I2 වට I1 මෙතනින් අපි හොයාගත්තනේ 100යි කියලා. ඉතින් මෙතන. එතකොට එහෙනම් R වර්ග සමානයි 100යි. R වර්ග සමානයි 100 R කීයද? 10යි. තේරුණාද නැහැ මේ ප්‍රශ්නේ. මෙතන කරලා තියෙන ඇත්තටම මේ මීටරයක් දුරින් ඩෙසිබෙල් 40ක් ඇහෙනවලු. තව තැනක් තියෙනවලු 20ක් ඇහෙන තැනක්. අන්නේ දුර කීයද කියන තමයි මේ ප්‍රශ්نين අහන්නේ අපි. උත්තරේ 3 22ට. 23 වෙනි ප්‍රශ්නේ ආර්ද්‍රතාව පිළිබඳ මෙහි ලස්සන ප්‍රශ්නයක් ඒක. ආර්ද්‍රතාව පිළිබඳ පහත ප්‍රකාශ අලකා බලන්න. ආර්ද්‍රතාව කිව්වම අපි තුෂාරාංකය සාපේක්ෂ ආර්ද්‍රතාව ගැන තමයි කතා කරන්නේ. තාපේ පාඩමේ ආර්ද්‍රතා මිතිය කියන කොටස තමයි මේකේ ඉන්නේ 23 වෙනි ප්‍රශ්නෙට දීලා තියෙන්නේ. මේ පළවෙනි වගන් තියෙන තුෂාරාංකයට වඩා අඩු උෂ්ණත්වවලදී සාපේක්ෂ ආර්ද්‍රතාවය නියත වේ. තුෂාරාංකය කියන්නේ මොකද්ද? උෂ්ණත්වය. තුෂාර ඩියු පොයින්ට් එක. තුෂාරාංකය කියන්නේ මොකක් හරි උෂ්ණත්වයක්. උෂ්ණත්වමානින් මෙල්ල ගන්න අපිට දෙන්නේ උෂ්ණත්වයක්. 20 හරි 10 හරි මොනවාගේයක් දෙන්නේ. උෂ්ණත්වය තමයි තුෂාරාංකය. වගන්ති කියන්නේ තුෂාරාංකයට වඩා අඩු උෂ්ණත්වවලදී සාපේක්ෂ ආර්ද්‍රතාව නියත වේ. තුෂාරාංකයට වඩා උෂ්ණත්වය තවදුරට අඩු කළාට සාපේක්ෂ ආර්ද්‍රතාව තුෂාරාංකයේ සාපේක්ෂ ආර්ද්‍රතාව කීයද? 100යි. මොකද ඒ වෙලා තියෙන්නේ 100 වෙන්නේයි තුෂාරාංකය කියන්නේ කිසියම් අවස්ථාවක එම පරිසරය ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙලා තියෙන්නේ. තබා ගන්න පුළුවන් උපරිම ජල වාෂ්ප ප්‍රමාණය ඒ විදිහටම එම පරිසරයේ තියෙනවා. අපි ලියමු සාපේක්ෂ ආර්ද්‍රතාව ගැන relative humidity. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියන්නේ මොකක් හරි පරිසරයක අපි දුම් කාමරයක් කියලා. ඒ කාමරේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය තිබෙන ජල වාෂ්ප ප්‍රමාණය ස්කන්ධයක් වෙන්න පුළුවන්, ආංශික පීඩනයක් වෙන්න පුළුවන්. ප්‍රමාණය කියලා පාඩම් කරන ළමයිට තේරෙනවා මේක එකපාරම කිව්වම. එතකොට තිබෙන ප්‍රමාණයට තබාගත හැකි උපරිම ප්‍රමාණය අනුපාතය තමයි. තබාගත හැකි
උපරිම ප්‍රමාණය වැඩි කිරීම 100. ඔන්න ඕක තමයි සාපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ. එතකොට සාපේක්ෂ ආර්ද්‍රතාවයෙන් මොකද වෙන්නේ? තබාගත හැකි උපරිම ප්‍රමාණයම තියෙනවා ඒකේ. එතකොට 100යි. තවදුරටත් කොච්චර උෂ්ණත්වය අඩු කරත් මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු කරන හේ තබා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය තියෙනෝනේ. තියෙන ඒවායි කාමරේ තියෙන ඒවා තව තැන්පත් වෙනවා. තුෂාර තැන්පත් වෙනවා. මොකක් හරි භාජනයක් තිබ්බොත් ඕකේ බින්දු වගේ තැන්පත් වෙනවා. එහෙනම් කොච්චර උෂ්ණත්වය තව අඩු කරත් සාපේක්ෂ ආර්ද්‍රතාවය 100ම තමයි. තබා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය 100 මගයක් තියෙනවා. ඒ ගානම තියෙනවා. ඒ කියන්නේ කිසියම් පරිසර පද්ධතියක හරි කාමරයක හරි මොකක් හරි ජල වාෂ්ප තියෙනවා නම් ඒක සම්තෘප්ත වෙලානේ තියෙන්නේ. සම්තෘප්ත වෙන්න නම් ජල වාෂ්ප කෙමිස්ට්‍රි වලත් අපි කතා කරන්නේ සම්තෘප්ත වෙන්න නම් ජල වාෂ්ප තියෙන්න ඕන. වායු කලාපේ නෙවෙයි તો ද්‍රව කලාපේ ජල වාෂ්ප ඇවිල්ලා තියෙනවා කියන්නේ අර වායු කලාපේ සම්තෘප්ත වෙලා තියෙන්නේ. ඒක 100%යි සාපේක්ෂ ආර්ද්‍රතාවයක පළවෙනි වගන්තිය හරි කියලා තමයි අපිට ගන්න වෙන්නේ. දෙවෙනි වගන්තිය සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙන විට නිරපේක්ෂ ආර්ද්‍රතාව හැම විටම වැඩි වෙයි. මේක එකපාරම හිතෙන්නේ නැති වෙන්න පුළුවන් මොකද? සාපේක්ෂ ආර්ද්‍රතාව අපි හිතමු කිසියම් පරිසරයක් තියෙනවා. හරි? ඒ පරිසරයේ උෂ්ණත්වයක් අපි සැලකුවට වැඩි 50 කියන හිතමු අපි උෂ්ණත්වය මොනේ උෂ්ණත්වය ඉඳන් උෂ්ණත්වය අඩු කරන සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙන විට උෂ්ණත්වය අඩු කරගෙන ඉඳි මොකද්ද වෙන්නේ? මෙන්න මේ තබාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය කිසියම් පරිසරයක තබාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය රඳා පවතින උෂ්ණත්වය මත. උෂ්ණත්වය අඩු කරොත් තබාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. තියෙන ප්‍රමාණය කොහොමද තියෙනවනේ පරිසරේ. තියෙන ප්‍රමාණයතර මේක නියතයි උන. මගේ නියත කතාවේ හැමතිස්සෙම මේවයින් තමයි යන්න ඕන. හැමතිස්සෙම තිබෙන ජල වාෂ්ප ප්‍රමාණය කවුරු හරි එළියට ගත්තේ නැත්නම් තියෙන නියතයිනේ. උෂ්ණත්වය අඩු කරාට තැන්පත් උනේත් නැත්නම් ඒක නියතයි. එහෙනම් උෂ්ණත්වය අඩු කරනකොට මොකද්ද වෙන්නේ? තබාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණයට මොකද්ද වෙන්නේ? ඒක වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු කරද්දී තබාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි කරොත් වැඩි වෙනවා. තබාගත උෂ්ණත්වය කාමරයක 50 ඉඳන් අපි 40 කරොත් තබාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය කාමරයේ මොකද්ද වෙන්නේ? උපරිම ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා. මේ අඩු වුණොත් සාපේක්ෂ ආර්ද්‍රතාවයට මොකද වෙන්නේ? ප්‍රතිලෝමන සමානුපාතය වැඩි වෙනවා. ඒතර උෂ්ණත්වය අඩු කරගෙන යද්දී ටික සාපේක්ෂ ආර්ද්‍රතාව ටික වැඩි වෙනවා. අපි මුලින් 60යි තිබ්බේ කියලා. දැන් 70 වෙනවා, 80 වෙනවා, 90 වෙනවා. උෂ්ණත්වය ඔන්න 20ට විතර ආවට පස්සේ 99 වෙනවා. චූට්ටක් අඩු කරපු ගමන්ම ඔන්න 100 වෙනවා. කියන්නේ තබාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණය තව පොඩ්ඩක් අඩු වෙනවා. ඒතර ටක් ගන්න තබා ගන්න ප්‍රමාණය උපරිම ප්‍රමාණයට තියෙන ප්‍රමාණය තියෙන. ඒතර මේ දෙක සමාන වුණ ගමන් අන්න බිඳු තැන්පත් වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට සාපේක්ෂ ආර්ද්‍රතාවය 100%ක් වෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙයි කියලානේ දැන් ගියේ. ප්‍රශ්නේ කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වෙන විට නිරපේක්ෂ ආර්ද්‍රතාව හැම විටම වැඩි වෙයි. නිරපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ මොකද්ද? කිසියම් පරිසරයක ඒකීය පරිමාවක තියෙන ජල වාෂ්ප ප්‍රමාණය තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ. එතකොට එහෙනම් තුෂාර අංකයට එනකම්ම නිරපේක්ෂ ආර්ද්‍රතාවය නියතයිනේ. ඒක කොහෙටවත් තැම්පත් උනේ නැහැනේ. එතනින් පස්සේ තමයි ඒක අඩු වෙන්න ගන්නේ. තුෂාර අංකයට වඩා උෂ්ණත්වය අඩු වෙනකොට නිරපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙනවා. ඊට කලින් නම් නිරපේක්ෂ ආර්ද්‍රතාවය නියතයි. කොහෙටවත් යන්නේ තැම්පත් වෙන්නේ නැති. සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙන විට. ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වෙනකොටනේ නිරපේක්ෂ ආර්ද්‍රතාව හැම විටම වැඩි වෙනවා. මුලින් නියතයි. නිරපේක්ෂ ආර්ද්‍රතාවය තුෂාර අංකයට එනකම් නියතයි. එකම ගණනක් තියෙන තුෂාර අංකයේ ඉඳන් නිරපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වෙන්න ගන්න. මොකද තුෂාර තැම්පත් වෙනකොට ඒකේ පරිමාවක තියෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙන නිසා. ඒතර B වගන්තිය වැරදි කියලා තමයි අපිට ගන්න වෙන්නේ. C වගන්තිය නිරපේක්ෂ ආර්ද්‍රතාව නියත විට. ඒ කියන්නේ තුෂාර අංකයට වඩා වැඩි උෂ්ණත්වවලදී නිරපේක්ෂ ආර්ද්‍රතාව නියත විට උෂ්ණත්වයේ වැඩිවීමත් සමග සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු වේ. හරිනේ? පැහැදිලි නේද ඒක? උෂ්ණත්වය වැඩි වෙනකොට තබාගත හැකි උපරිම ජල වාෂ්ප ප්‍රමාණයට මොකද වෙන්නේ? වැඩි වෙන්නේ නැහැ. ඒතර උත්තරේ අපිට ගන්න වෙන්නේ A වගන්තිය හරි C වගන්තිය හරි උත්තරේ AC පමණක් සත්‍ය වේ කියන 3. උත්තරේ 3 තමයි ගන්න වෙන්නේ. 23 24 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් තියන්නම්. 25 වෙනි ප්‍රශ්නට මම හිතන්නේ මේ පේපරේ තියෙන ප්‍රශ්න වලින් ස්මාර්ට්ම ප්‍රශ්න 25. ප්‍රශ්නේ එකපාරම උත්තරයක් ගන්න බැරි වුණා මටත්. යාන්ත්‍රික තරංග ප්‍රචාරණය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ කුමක්ද? තීරයක් තරංග ද්‍රව මතු පිට ප්‍රචාරණය කළ නොහැක.
කිව්ව ගමම වැරදි කියලා තේරෙනවා. තීරයක් තරංගයක් කියන්නේ තරංග වර්ග තීරයක් තියෙනවා, අන්වායාම තියෙනවා, ද්‍රව මතු පිටක මෙන්න මේ වගේ ගමන් කරනකොට ඒක තරංග ආකෘතිය තමයි ගමන් කරන්නේ. තරංගයක් යනවා කියන්නේ මොකද? තරංග ආකෘතිය. අපි තියරි වලදී ඉගෙන ගන්න එහෙමනේ මේ ආකෘතිය යනවා. මේ ද්‍රව මතු පිට තියෙන ජලාංශ දැලකුවොත් ඒව මේ උඩට පහළට යනවා. ඒ කියන්නේ සරල අනුවර්තී චලනය. මාධ්‍යක අංශු සරල අනුවර්තී චලිතයේ යෙදෙමින් තරංග ආකෘතිය ගමන් කරන තීරයක් වුණත් එහෙමයි, අන්වායාම වුණත් එහෙමයි. මාධ්‍ය අංශු යන්නේ නැහැ. තරංග ආකෘතිය තමයි ශක්තිය අරගෙන යන්නේ. මාධ්‍ය අංශු සරල අනුවර්තී චලිතයක යොදවමින්. ඊළඟ දෙවෙනි වගන්තිය තියෙනවා. ඒතකොට පළවෙනි වගන්තිය වැරදි. අන්වායම තරංග සහ අන්වායම තරංග ඝන ද්‍රව්‍ය තුලින් පමණක් ප්‍රචාරණය කළ හැකියි. ඒක සම්පූර්ණයෙන් වැරදි. අන්වායම තරංගය ධ්වනි තරංගයක් සැලකමු. මම ඉස්සෙල්ලත් ඒක කිව්වා. ධ්වනි තරංග අපිට අපේ කනට ශබ්ද ඇහෙන්නේ වාතය හරහා ඇවිල්ලානේ. ඒතර අපිට හිතෙන්න පුළුවන් ධ්වනි තරංග හොඳටම යන්නේ වාතයේ කියලා. සාමාන්‍ය වායු ගෝලී තමයි දැනෙන්නේ. මොකද මිනිස්සෙගේ කනට ඇහෙන්නේ වාතය හරහා ඇවිල්ලා. හැබැයි ඒක වැරදි. ධ්වනි තරංග වාතයේ යන හොඳට. වාතයට වඩා හොඳින් ඝන මාධ්‍යවල යනවා. අපි අර ගැම සම්බන්ධතාවයක් දාලා ඉස්සෙල් ලිව්වේ. අන්න එතනින් තමයි ඒක ගන්නෙ. ඒක තියරි ටිකක් කියන්න තියෙන නිසා මම කියන්නේ නැහැ. මේ ඒතර ඝන මාධ්‍යයක ධ්වනි තරංග වායුමය මාධ්‍යයට වඩා හොඳින් යනවා. වාතයට වඩා ද්‍රවවල යනවා, ඊට වඩා ඝනවල යනවා. මෙතන කියලා තියෙන්නේ මේ වගන්තිය කියලා තියෙන අන්වායම තරංග ඝන ද්‍රව්‍ය තුලින් පමණක්. කොහොමත් වැරදි. එතකොට ද්‍රව වායු වලින් දෙකෙන්ම යන්න පුළුවන්. ඝන මාධ්‍ය වල මේ වැඩිපුර හොඳට යනවා. හැබැයි අපිට ඒක ඇහෙන්නේ නැහැ. මොකද මේ අපේ කන තියෙන්නේ වාතයට ගිලිලානේ. මේ කරපටා බඩලේ තියෙන වායු ගෝලයට ඕපන් වෙලානේ. අපිට හිතෙන්නේ වායු මාධ්‍ය වල තමයි වැඩිපුර හොඳට යන්නේ කියලා. ඊළඟට අන්වායම තරංග රික්තයක් තුලින් ප්‍රචාරණය කළ හැකිය. හැකිය කියලා තියෙන වැරදි. අන්වායම තරංග රික්තයක් තුලින් යන්න බෑනේ. රික්තයක් තුල අංශු නෑ මොනවත්. අංශුමය මාධ්‍යයක් ඕන අන්වායම තරංග ගමන් කරන්න. තීරයක් තරංග ගමන් කරන්නත් සමහර තීරයක් තරංග වලට අංශුමය මාධ්‍යයක් ඕන. දැන් මේ ජල තරංග පළවෙනි උගන්තිකට අපි ජල තරංග යන්න ජලය ඕනනේ, අංශුමය මාධ්‍යයක් ඕන. ඊළඟට තීරයක් තරංග වායන් තුලින් ප්‍රචාරණය කළ නොහැක කියලා තමයි ඒක තියෙන්නේ. අන්වායම පස්වෙනි කරන අන්වායම තරංග ශක්තිය සහ පදාර්ථ එකත් වැරදි. ඒතර උත්තරයක් නෑ මේකේ. අන්වායම තරංග ශක්තිය සහ පදාර්ථය දෙකම ගෙනියන්න බෑ. ශක්තිය ගෙනියනවා. පදාර්ථය ගෙනියන්න බෑ. පදාර්ථය කියන්නේ අංශුනේ. එතන මාධ්‍ය තියෙන අංශු සරල අනුවර්තී චලිතය යොදවනවා. ප්‍රශ්නෙට ආයමු. මේ වගේ උත්තරයක් නැහැ කියලා අපි ප්‍රශ්නේ බලනවා. යාන්ත්‍රික තරංග ප්‍රචාරණය පිළිබඳ තමයි අහන්නේ. යාන්ත්‍රික තරංග කියන වගන්තිය හොඳට ඔළුවට දාගන්න ඕනේ. යාන්ත්‍රික තරංග. හතරවෙනි වගන්තියේ තියෙන තීරයක් තරංග වායුන් තුලින් ප්‍රචාරණය කළ නොහැක. ඒතර අපි තීරයක් තරංග වායුන් තුලින් ප්‍රචාරණය කරන මහක් කිව්වම එකපාරම වැරදි කියලා අපිට ගන්න පුළුවන්. මොකද අපිට මතක් වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග. ඒවා වායුන් තුලිනුත් යනවා, රික්ත තුලිනුත් යනවනේ. එතන මෙතන කතා කරන්නේ යාන්ත්‍රික තරංග ගැන. විද්‍යුත් චුම්බක තරංග කියන්නේ යාන්ත්‍රික තරංගයක් නෙමෙයි. එහෙනම් යාන්ත්‍රික විද්‍යුත් චුම්බක තරංග නොවන යාන්ත්‍රික තරංග වායුන් තුලින් ප්‍රචාරණය කළ නොහැක. ඒතර ඒක සත්‍යයි. වායුන් තුලින් යන්න බෑ. පොඩි දෙයක් කියන්න නරක වෙන. පළවෙනි වගන්තිය කොහොමත් වැරදි කිව්වා. දෙවෙනි වගන්තියේ තිබ්බේ අන්වායම තරංග ඝන ද්‍රවයෙන් ප්‍රචාරණය කළ නොහැකි කියලා. ඒතර අන්වායම තරංග ධ්වනි තරංග ගැන තමයි මම කිව්වේ. ඒක ධ්වනි තරංගයක් ඝන මාධ්‍යයක යනවා නම් සමානයි මූල ඊබෙදීම රෝ කියන සම්බන්ධතාවය තමයි අපි ගන්නෙ. මේක ප්‍රත්‍යස්ථතා මාපාංකය කියලා කියන මේක මාධ්‍යයේ ඝනත්වය. ඒතර මේ ප්‍රත්‍යස්ථතා මාපාංකයට අපි ඝන මාධ්‍යයකදී අපි ගන්නෙ යම් මාපාංකය. මේක රෝ. ඒක ද්‍රව මාධ්‍යයක යනවා නම් මේකට අපි ගන්නවා මේක ඝන. ද්‍රව මාධ්‍යක ධනි ප්‍රවේගය ගන්නව නම් අපි ද්‍රවයේ E කියලා ගන්නෙ
ද්‍රවයේ නිකර මාපාංකය කියන එක බෙදීම ඝනත්වය. වායු මාධ්‍යයක සලකනවා නම් මෙතෙන්ට ගන්න ගැමා P. ගැමා කියන්නේ කලින් කතා කරපු ගැමාම තමයි. ගැමා P බෙදීම ρ. ඔක්කොම තමයි ගැමා RT බෙදීම M කියලා ගත්තේ. කලින් කතා කරෙත් ඔකමයි. මේ වායුමය මාධ්‍යයක තරංගවල ප්‍රවේගය. ඊට පස්සේ දෙවෙනි වගන්තිය. තුන්වෙනි වගන්තිය සැලකුවොතින් ඒක ගැන කිව්වා අපි අන්වායන තරංග රික්තයක් තුලින් ප්‍රචාරණය කරනවා. ඒක තුන්වෙනි එක පැහැදිලි අංශු කම්පනයක් නැති නිසා. හතරවෙනි එකේ යාන්ත්‍රික තරංග කියලා සැලකුවොත් විද්‍යුත් චුම්බක තරංග වාතය තුලින් යනවා. තීර්ණක තරංග වායු තුලින් ප්‍රචාරණය කර නොහැක කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. ඒතර උත්තරේ 4 තමයි අපිට ගන්න වෙන්නේ. ඇතැරලා ප්‍රශ්නේ 24. 24ට කලින් මට හිතෙනවා මේ 26 වෙනි ප්‍රශ්නෙට 29 වෙනි ප්‍රශ්නේ කරලෙමු. 29 ධාරා විද්‍යුතේ ප්‍රශ්නයක් තියෙන්නේ. බලන්නකො මේ ප්‍රශ්නෙට උත්තරේ කොච්චර ලේසියෙන් ගන්න පුළුවන්ද කියලා. සමීකරණ මොනවත් නලිය ගන්න හැටි මම කරලා පෙන්නන්නම් ඔයාලට. තියෙන සම්බන්ධතාවය මෙතන 4යි ඕම් තියෙනවා. මෙතන 6යි ඕම්. මෙතන 3යි. මෙතන 4යි. මේක 18යි වෝල්ට් බැටරියක් තියෙන්නේ. ඒතර අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේ 6යි ඕම් හරහා විභව බැස්ම. ඒතර මේකේ සමක ප්‍රතිරෝධ හොයලා මේකේ I හොයලා එක එක කරා විභව බැස්ම හොයලා යන්නත් පුළුවන්. ලොකු කාලයක් වෙනවා. එහෙම නැතුව හැදුවොත් මෙන්න බලන්න මෙතන 6යි 3යි තියෙන්නේ. අපි ඕන වෙලාවක ප්‍රතිරෝධයක සමක ප්‍රතිරෝධය හොයද්දී මේ දෙක සමාන්තරගතයි. දෙගුණේ දැක්කොත් වැඩි එක 3ෙන් බෙදන්න ඕන. දෙගුණේ යන්නේ තියෙන්නේ වැඩි එක 3 6 3ෙන් බෙදුවම 2යි. ඒතර මේ දෙකේ සමක ඉන්නේ 2යි. මේ 2යි මේ 4යි. මෙතන තව ප්‍රතිරෝධයක් තියෙනවා. 3යි ඕම්. මේ 2යි මේකෙන් 2යි 2යි 4යි 6යි. ඒතර ආයෙත් 6යි 3යි තියෙන්නේ. ඒ කියන්නේ දෙගුණ. මේකෙන් දෙගුණනේ මෙතන තියෙන්නේ. ආයෙත් 6 බෙදන්න ඕන. වැඩි එක 3ෙන් බෙදන්න ඕන. ඒතර ආයෙත් 2යි කියලා එන්නේ. 6 3ෙන් බෙදුවම දෙගුණයක් දැක්කොත් 3ෙන් බෙදන්න ඕන. ආයෙත් එතකොට මෙතන සමකය ඉන්නේ 2යි කියලා. මෙන්න මේ ඔක්කොගෙම සමකය 2යි. මේ 2යි මේ 4යි ශ්‍රේණිගතයි. 4යි 2යි තියෙන්නේ. ඒතර මෙන්න මේ 18ක් තියන් ඉන්නව 4යි 2ක් එක්ක. 18ක්. අපිට අවසාන එක ඕම එකක් නෙන්නේ. ඒතරම ප්‍රතිරෝධයක් තියෙනවා. ඔන්න ඕම එක තමයි අපිට මේක 4යි මේක 2යි. 18ක් 4යි 2යි තමයි තියාගෙන ඉන්නේ. ඒතර 4යි 2යි කියන්නේ 6යිනේ. නේද? 4යි 2යි කියන්නේ 6යි. මේ දෙකේ අනුපාතය 3න් 1යි. 3ට 4යි 2යි කියන්නේ 3න් 1යි. 18න් 3න් 2ක් මෙයාට යනවා. 3න් 1ක් මෙයාට. 18න් 3න් 1ක් කියන්නේ කීයද? 18න් 3න් 1ක්. 18න් 3න් 1ක් කියන්නේ 18 3ට බෙදුවම 6යි. උත්තරේ 6යි. උත්තර මෙන්න මේ අපි ගත්ත මෙන්න මේ ටිකේ මෙතන විභව අන්තරය 6ක් එනවා. මෙතන 6යි මෙතනත් 6යි. මෙතන ගත්ත කීයද? මෙන්න මේ දෙන්නගේ සමකය 2යි. මේකේ 4යි. උත්තර මේ දෙන්නගේ 2ට 4 අනුපාතයට තියෙන එකට 6ක් තියන් ඉන්නවා. 2ට 4 කියන්නේ දෙන්න එකතු ශ්‍රේණිගත ගත්තොත් 6ක්නේ. මේ 6යි මේ දෙක ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත දෙක හරහා 6ක් තියන් ඉන්නවා. ඒ 6න් 4ක් මෙයාට 2ක් මෙයාට. පැහැදිලිද මන්ද ඔයාලට කියන්නේ? මේ දෙන්න මේ කැලි දෙක අතර විභව අන්තරය ආවේ අපිට 6ක්. ඔහොම ප්‍රතිරෝධ දෙකක් තියෙන මේක 6යි වෝල්ට්. ඒතර මේ 6 මෙතන 4යි මෙතන 2යිනේ අපිට ආවේ. මේ දෙන්නගේ අතර 2යිනේ. ඒතර 4යි 2යි 6යිනේ. මෙයාට 4යි වෝල්ට් කොහොමද තියෙන්නේ? මෙයාට 2යි වෝල්ට්. හදන්න දෙයක් නැහැ මේ ප්‍රශ්නෙට. උත්තරේ කෙලින්ම 29 වෙනි ප්‍රශ්නට උත්තරේ 1. කිසිම සමීකරණයක් අවශ්‍ය නැහැ. පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරන විතරයි ඕන. ඊළඟට මේ විභවමාන ප්‍රශ්නයට යමු. ඒකේ විභවමාන පරිපථයක් දීලා තියෙනවා.
මේක දැක්ක ගමන් මතක් වෙන්න ඕන විභවමානය ගන්න මොකද විද්‍යාගාරදී අපි ගන්නවා විද්‍යුත් ගාමක බල ප්‍රභවයක විද්‍යුත් ගාමක බලය සොයන්න. ඊට පස්සේ විද්‍යුත් ගාමක බල ප්‍රභව දෙකක විද්‍යුත් ගාමක බලය සංසන්දනය කරන්න ගන්නවා. මොකද ඒකට හොඳම එක මෙන්න මේක කියලා කියන්නේ ඇයි අපි? එතන ගැල්වනෝමීටරයක් තියෙනවා. එහෙම ගන්න හේතුව තමයි මොකද මේක සන්තුලන අවස්ථාවේදී මෙන්න මේ ගැල්වනෝමීටර පාඨාංක බිඳුව ඒ කියන්නේ ධාරාවක් යන්නේ නැහැ. ඒ කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධයේ බලපෑමක් වෙන්නේ නැති නිසා තමයි විභවමානය ගන්නේ විද්‍යුත් ගාමක බල ප්‍රභවවල විද්‍යුත් ගාමක බලය සොයන්න විභවමානය හොඳම පරීක්ෂණයක් විදිහට ගන්න එකයි. ඒක අමතර කාර්යයක් විදිහට කිව්වේ මේක කියලා තියෙනවා ඒක සන්තුලන අවස්ථාවේ සන්තුලන දිග 120යි. මෙතන E කියලා දීලා එහෙනම් E කියන්නේ 120යිනේ. 120 වෝල්ට් කියලා හිතුවත් ප්‍රශ්නයක් නෙමෙයි වගේ එක. ඊට පස්සේ මේකට අමතරින් මෙන්න මෙහෙන් බැට් දැම්මලු මේ ප්‍රතිරෝධයක් හයි කරාලු. හයි කරාට පස්සේ E ගේ ඊළඟට අපිට E නෝට් කියලා හිතමු. ඒක 60ට බැස්සලු සන්තුලන දිග. මේක අඩු වුණාලු. එහෙනම් 60ට බහින්න නම් මොකද්ද වෙලා තියෙන්නේ මේ? මෙයාගේ විද්‍යුත් ගාමක බලය කලින් E තිබුණේ ධාරාවක් යන්නේ නැති අවස්ථාවේ. දැන් ධාරාවක් යන අවස්ථාවේ භාගයට බහැලා. E බෙදීම දෙකක් වෙලා එහෙම නැත්තම්. E බෙදීම දෙකක් වෙලානේ 120 60 උනා කියන්නේ E බෙදීම දෙකයිනේ. එතකොට එහෙනම් බාහිර පරිපතයකට ධාරාව යනවා. දැන් E බෙදීම දෙකයි. ඊරින IR දාගෙන හදන්නත් පුළුවන්. එහෙම නැත්තම් මොකුත් නොදාවට උත්තරයට යන්නත් පුළුවන්. මෙන්න බලන්න උත්තරයට යන විදිය. එතකොට E බෙදීම දෙක දක්වා අඩු කරලා තියෙන්නේ දාපු 4 ඕම් ප්‍රතිරෝධය නිසානේ. එහෙනම් E ගෙන් භාගයක් එයා තව කෙනෙක්ට දීලා තියෙනවා. ඉතුරු භාගය එහෙනම් එයා තියාගෙන තියෙන්නේ. එහෙනම් 4 ඕම් අරගෙන තියෙන E බෙදීම දෙකක්. නේ? එහෙනම් ඉතුරු E බෙදීම දෙක ගන්න පුළුවන් ඕම් අග්ගේ කීයද? ඒකත් 4 ඕම්මනේ නේ. තේරුණාද මන්ද කියන එක? මෙන්න මේක තමයි මම මේ සරලව කියන්නේ. මොකක් හරි E කියලා කෝෂයක් තියෙනවා. එහෙම ප්‍රතිරෝධය මම මේක ඇතුලේ තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය තමයි මේ ගලවලා නම් මෙතෙන්ට දැන් මෙයා පරිපූර්ණ කෝෂයක්. මෙතන තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය නම් මෙතෙන්ට දැම්ම. කයික් සිම්පල් ආර් කියලා මේක 4යි ඕම්. ඒතකොට අර සන්තුලන දිගින් අපිට එනවනේ E බෙදීම 2යි කියලා මෙතන. එහෙනම් මෙයා කීයද? මෙයා E බෙදීම 2යි. මෙයාත් E බෙදීම 2 වෙන්න එපේ. නේ? එහෙනම් මෙයා E බෙදීම 2ක් වෙන්න නම් මෙතන තියෙන ඕන ප්‍රතිරෝධයත් 4යි ඕම්ම තමයි. කිසිම සමීකරණයක් අවශ්‍ය නැහැ. 24ට උත්තරේ 4 කියලා ගන්න පුළුවන්. හරිනේ. ඊළඟට 26 වෙනි ප්‍රශ්නෙට අපි යමු. 26 වෙනි ප්‍රශ්නේ කියලා තියෙන බුද්ධිය